රත්තරන් මාලයක් බල්ලයක් කරේ තිබ්බා කොහොමද පවුම්වනුවක. දැන් ඉතින් මාලේ ගේන්න පුළුවන් නේ. විශ්වාසය හැදෙන්න තිබ්බා. බාල ගල්ලමුරු කියන අප සමාගම් වලට විරුද්ධව තීන්දුව ගත්තා නා. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නිලධාරීන්ට චෝදනාව දානවා. එයාබස් ගන්න දෙනු ගන්න. දැන් මේ ආණ්ඩුවෙන් අවුරුදු 16ක් පරණ කැඩිච්ච ප්ලේන් එකක් ගෙනලා තියෙනවනේ. කොළඹ වටේ රවුන්ඩ් එකක් ගියේ. පොලිස් යුනිට් 4ක් වීරකැටි වත්තට ආවා හෙලිකොප්ටරයක් ගන්න. දැන් එයාට පගාව දීපු එකත් සාක්ෂිකාරයා. පගාව ගත්තු එකත් සාක්ෂිකාරයා. නාමල්ගේ මේසි උඩින් තියලා ගියා කියලා නාමල් වැඩිකාරයා. ෆයිල් මිටි ගහගෙන කැබ් එකක් පිටිපස්සේ ෆයිල් ගෙනල්ලා ෆයිල් එකෙන් ෆයිල් එක පෙන්නුවානේ. මම අපිට සාක්ෂි ඇති කියලා. එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඔයා හිතනවද අද වෙනකම් මේ ආණ්ඩුව අවුරුදු දෙකක් බලන් ඉදී කියලා? දැන් අපි දැක්කනේ අපේ පානදුරේ නන්දන මැතිතුමාට සම්බන්ධයෙන් වෙච්ච කාරණා. මැතිවරණ වේදිකාවේ බොරුවක් කියනවා. මඩ ගහන. ඒක සමාජගත කරනවා. දැන් මේ බොරුව ඔප්පු කරන්න. JVP එකේ පාර්ලිමේන්තුව 159 හැම කෙනාගේම කතාවේ විනාඩි දෙකක් වෙන් කරලා දෙනවා රාජපක්ෂලට ගන්න. ඇයි එච්චර බය? ලාල්කාන්ත මැතිවරයා කිව්වා අපි මේ ආණ්ඩුව අවුරුදු 5න් දාලා යන්නේ නැහැ. වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. ඔව්. අපිත් ඔහොම ඉඳන් හිටියනේ. අද ජනතාව එක්ක අපි ඉන්නවා නම් ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ ජනතාව එක්ක පෙනී සිටින සටනේ අවශ්‍යතාවය මත අපි පෙනී හිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඔය ඕනෑම කාරණයකට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සූදානමින් තමයි අපි දේශපාලනය කරන්නේ. This is Sky News. රටේ දේශපාලනය බොහොම උණුසුම් වෙන මොහොතක News about the noise. Sky News මැදිරියට අද සුවිශේෂී දේශපාලකයෙකු අපි කැඳවනු ලැබුවා. රටේ දේශපාලනයට වග කියන්න දේශපාලන නායකයින්ට වගකීමක් තිබෙනවා. එසේනම් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා Sky News මැදිරියේ සිට පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා අයිබෝන් කියලා ඔබතුමාට පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් මන්ත්‍රීතුමා දන්නවා ඔබතුමා විපක්ෂයේ භූමිකාව තමයි නිරූපණය කරන්නේ. දැන් වර්තමානයේ අපි දන්නවා මේ ආණ්ඩු පක්ෂය නැත්තම් වර්තමාන රජයේ බලයට ආවේ දූෂණය වංචාව නැති කරනවා කියන කාරණාවත් එක්ක අපි දන්නවා ඔබතුමාගේ පියා දේශපාලනයේ ඉඳලා පොඩි තැන ඉඳලා පටන් අරන් රටේ ප්‍රධාන පුටුව ජනාධිපති ධූරය දක්වා ආවා. 2005 පස්සේ ආණ්ඩු කීපයක් මාරු වුණා. මේ කාරණාවත් එක්ක වර්තමාන රජයත් එක්ක විපක්ෂයේ භූමිකාව නිවැරදිව මෙහෙවනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? මම හිතන්නේ මේ විපක්ෂයේ භූමිකාව කියලා ගත්තම බොහෝ අයට මේ එළියට එන්නේ මතවාදීව ගොඩනගන්නේ කලහක් කරගම් කරගන්න එළියට බහලා ගහගන්න දේශපාලන පසුබිමක්. කො විපක්ෂයේ දෙමළ වක්කීමකුත් තියෙනවා අවශ්‍ය අවස්ථාවකදී. සහ අවශ්‍යතාවයට අනුකූලව ඒකට අනුගත විය යුතුයි. මම හිතනවා අද විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක් තියෙනවා. ඒ පක්ෂ වෙන්වෙන්ව තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට අනුකූලව පෙනී දැන් අපේ පක්ෂ ගත්තොත් අපි හැමතිස්සෙම නියෝජනය කරේ මේ රටේ බහුතරයක් උණු ජාතිකවාදී කඳවුර. يعني මේ රටට ආදරය කරන සහ ග්‍රාමීයව කටයුතු කරපු සහ අර්ධ නාගරික ජීවත් වෙච්ච බහුතරයක් තමයි අපේ දේශපාලන බලවේගය ඇතුළේ ඉන්නේ. ඉතින් අපි ඔබ දකින්න ඇති නිරන්තරයෙන් ගොවියා දීවරයා කම්කරුවා ගැන පාරිභෝගිකයා ගැන ජීවන වියදම ගැන අපි හඳුනා ගන්නවා. ඒ වගේම තමයි අනිත් දේශපාලන පක්ෂත් තම තමන්ට ආවේනිකුණු සටන් පාට තියෙනවා. ඉතින් ඒ සටන් වලට අනුකූලව විපක්ෂයේ වෙන්වෙන්ව හැසිරෙනවා. ඒ වගේම අවශ්‍යතාවය මත අපි එක අරමුණකට එක කාරණයකදී කටයුතු කරන්න මැලි වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට තියෙන බලපෑම. වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුන්ගේ වයස දීර්ඝ කිරීම සහ අද පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය ගත්තත් ආසියාතික නීතිඥ සංගමය ගත්තත් ලංකාවේ නීතිඥ සංගමය ගත්තත් පහළ අධිකරණ වල ගරු විනිශ්චයකාරවරුන්ගේ මතය ගත්තත් මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා. ඉතින් එවැනි කාරණාවලදී අපි පොදු කාරණාවලදී විපක්ෂයක් විදිහට අපි කටයුතු කරනවා. හැබැයි අනිත් අවස්ථාවලදී මම හිතනවා අපේ එක් පක්ෂ වලට ආවේනික වුණු ප්‍රතිපත්ති වලට අනුකූලව අපි අපේ වෙන්වෙන්ව විපක්ෂීය භූමිකාව අපි ඉටු කරනවා. දැන් මම මේ කාරණාව අහන්න ප්‍රධාන කාරණා දෙකක් බලපෑ. එකක් තමයි දැන් ආණ්ඩු පක්ෂය කියන චෝදනාව තමයි අපිට හොඳ විපක්ෂයක් ඕනේ. මේ ආණ්ඩුවට හරි මාර්ගේ පෙන්වන්න පුළුවන් විපක්ෂයක්. අපි දකිනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි විපක්ෂ නායකවරයා. ඔබතුමාලත් විපක්ෂයේ ඉන්න එක පක්ෂයක නියෝජනයක්. හැබැයි අපි දකින්නේ නැහැ පාර්ලිමේන්තුව තුල. අපි දන්න ඔබතුමාගේ පියා ඉන්න කාලේ විපක්ෂයේ ඉන්න කාලේ ඊට කලින් മന്ത്രി ධූරය ඉන්න කාලේ ඇමති ධූරය ඉන්න කාලේ ඊට වඩා විපක්ෂයේ භූමිකාව සහ අපි දැක්ක විශාලයේ වශයෙන් ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් විපක්ෂයක් තිබුණා. ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුළ හඬ නගන්න පුළුවන් විපක්ෂයක් තිබ්බා. හැබැයි වර්තමානයේම පේන දෙයක් නැහැ අපිට විපක්ෂයේ. මොකක්ද මේකට හේතුව? කාරණයක් තමයි විපක්ෂයේ නායකවරයා සමග ජන බලවේගයේ වෙනත් දේශපාලන පක්ෂයක නියෝජනය කරන්නේ. ඉතින් ඒ පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව මට අදහසක් ප්‍රකාශ කරන්න හිතියක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් දැන් මේ විපක්ෂයක් නැහැ කියලා චෝදනා කරන ආණ්ඩුව
ඉතින් එහෙම ආණ්ඩුවෙම ඉන්න රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියනවා අපි දැන් විපක්ෂය අතු ගාලා තියෙනවා. තව ටික දවසකින් අපි විපක්ෂය සුන්නත් දිවිලි කළා දානවා. දැන් විපක්ෂයක් නැත්තම් ආණ්ඩුවේ විපක්ෂයෙන් තර්ජනයක් නැත්තම් එවැනි තර්ජනයක් නැති විපක්ෂයක් අතු ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔවුන්ට දැනෙනවා අද උන්ගේ ඡන්දපදනම ශීඝ්‍රයෙන් ගිලිහෙනවා. ඒ ගිලිහෙන ඡන්දපදනම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ හෝ අනිත් දේශපාලන පක්ෂ වලට ඒකරාශී වෙනවා. බහුතරයක් මම හිතනවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ වලට ඒකරාශී වෙනවා. දැන් ඔබලටත් ඔය කියන කාරණේම සිද්ධ වුණා. ඒ කියන්නේ පොදු ජන පෙරමුණ අතිවිශාල ජනවරමක් ගත්තා. හැබැයි තා ශීඝ්‍රයෙන් ඒ ජනවරම හයි වුණා. ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. ආණ්ඩුව තේරුම් ගත යුතුයි තමන් ජනතාව එක්ක දේශපාලනය කරනකොට ඒක මර්ධනයෙන් කරන්න බෑ. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ කොවිඩ් වසංගතය ආවා. ඒ වසංගතයට අපි මුහුණ දුන්නා. යුක්‍රේන රුසියන් යුද්ධය පටන් ගත්තා. අද මේ මැද පෙරදිග ගල්ෆ් කලාප යුද්ධයේ තෙල් මිල වැඩි වුණාද ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝක තෙල් මිල වැඩි වුණා. හැබැයි එනස ඒ ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වුණා. හැබැයි අපි ඊටත් වඩා වැඩි ගානකට තෙල් මිල දී ගත්තේ නැහැ. හැබැයි මේ අය යුක්‍රේන රුසියානු තෙල් මිල තරම් ලෝක වෙළඳ පොලේ වැඩි නොවුණත් ඒ වගේ 4 ගුණයක් වියදම් කරලා තෙල් මිල දී ගන්න. නමුත් බරපතල ලෙස ආර්ථිකයේ යුගයේදී කඩා වැටුණා. ජනතාව දැඩි පීඩනයකටපත් වුණා. ජනතාව පීඩනයකටපත් වුණා සප්ලයි චේන් එක බිඳ වැටීම තුල. ඒකට එක හේතුවක් තෙල් සහ විදුලි බලය. අපි පුලා එදා පුනර්ජනනීය විදුලියට පරිවර්තනය විය යුතුයි කියන තැන හිටියේ ඔන්න ඔය කාරණේ මත. ඒ වගේම තමයි අපි ඔබට මතක ඇති 2005ට පෙර අපි හම්බන්තොට LNG ප්ලාන්ට් එකට සැලසුම් හදලා තිබ්බේ. ඊට පස්සේ මේ කාල සීමාව තුලත් නිව්ෆෝර්ට් සමාගමේ ආයෝජකයෙක් ආවා යම් දේශපාලන කාරණාවෙන්ද ආවේ නැහැ. එහෙම නැත්නම් ඒ බලාගාරය රුපියල් 90 ගානකට 100 ගානකට ඩීසල් වලින් විදුලි නිෂ්පාදනය කරන්න ඕනේ නැහැ. නමුත් ඒකට වෙන චෝදනාවක් එල්ල වුණේ. ඒකට දේශපාලන කාරණයක් තිබ්බ ඇත්තට මේක දේශපාලනික වශයෙන් ඇමරිකානු සමාගමක් සහ අපේ සන්ධානය ඇතුලේ ආපු මතවාදයක් තිබ්බා. සහ JVP එක තමයි විශේෂයෙන්ම ඒකට විරුද්ධව සටන ක්‍රියාත්මක කරේ. රුපියල් 30 ගානකට මෙගාවොට්ටක් හදන්න තිබිච්ච එක අදටත් 100 ගානට හදනවා. එදා කිව්වා මහා රාත්‍රියේ ගිවිසුමක් අත්සන් කරා. අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ඇමරිකාවට රැ වෙන වෙලාවට අපි අත්සන් කරනවද අපිට රැ වෙන වෙලාවට අත්සන් කරනවද? මොකද ඒක ජාත්‍යන්තර ගිවිසුමක්. දැන් අපි කියනවා අපි උදේ 10ට අත්සන් කරන්න. අපි උදේ 10 කියන්නේ ඇමරිකාවේ රැ 10යි. ඉතින් යම් කිසි කෙනෙක්ට ඔක තර්කයේ දෙපැත්තට ගේන්න පුළුවන්. දැන් ඔය කියන පුද්ගලයාම මොකට තර්කයක් ගෙනාවොත් කොහොමද ඇයි ඇමරිකාවේ රැ 10ට අත්සන් කරේ? කොහොමද ඒක? ඒකෙන් අපේ ගම්‍යමානුනේ මේක රටවත් කවුරුවත් දැනගන්න නැතුව අත්සන් කරපු ගිවිසුමක් කියන එක. දැන් ඕක ඇමරිකාවේ රැ 10ට අත්සන් කරා නම් කියනෝනේ ලෝකෙම දැනගන්න නැති වෙන අත්සන් කරා කියලා. දැන් ගම්‍ය කරගන්න ගත්තු කාරණේ අපි තේරුම් ගත යුතු දේ තමයි අද ලෝකෙ වෙනස් වෙලා. ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට එක්ක අපි නියුට්‍රල් වෙනියු එකකට එයාව ගේන්න ඕනේ. එනොත් අපි නියුට්‍රල් ටයිම් එකකට අපි ඇග්‍රී වෙන්න ඕනේ. ওই දෙක තියෙන්නේ. එක්ක අපි ලංකාවට එයාට ආරාධනා කරන්න ඕනේ. එක්ක අපි නිව්යෝක් යන්න ඕනේ. ඒ වෙලාවේ තිබිච්ච ගෝලීය ට්‍රැවල් බෑන් එක ට්‍රැවලින් බෑ. එහෙම නැත්නම් අපි මියුචුවල් ටයිම් එකකට ඇග්‍රී වෙන්න ඕනේ. එකක ඒ කියන්නේ එක වෙලාවකට අපි ඇග්‍රී වෙන්න ඕනේ. ඉතින් දෙපාර්ශ්ව විසින් එකක වෙච්ච වෙලාවකට අත්සන් කරා. දැන් ඕක අනිත් පැත්තට හිතන්න. දැන් ලංකාවේ දවල් 12ට අපි අත්සන් කරනවා. ඇමරිකාවේ රෑ 12ට. ටයිම් ඩිෆරන්ස් එක දෙක. ඉතින් ඕක අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන්. මේ තර්ක ගෙනාවේ JVP එකනේ. දැන් JVP එකට පුළුවන් මේ තර්කවලට විසඳුම් හොයන්න. දැන් මගේ තර්කය එතන. දැන් ඒ තර්ක වලට විසඳුම් හොයන්න නැති JVP ආණ්ඩුව තමන් විපක්ෂය අතුගාලා දාලා දේශපාලනය කරනවා කියලා කියනවා නම් තමන් දෙවියෝ ලෝකයෙන් ඇවිල්ලා දැන් අපි දෙවියෝ ලෝකයෙන් ඇවිල්ලා වගේ වැඩ කරන්න කියලා කියනවා නම් ඉතින් එවැනි දේශපාලන බලවේගයකට මේ රටේ ජනතාව කියනවා නම් විපක්ෂය අතුගාලා දානවා කියලා. විපක්ෂයේ ප්‍රතිචාරය මොකක්ද? කළා බලන්න. ඔයිට වඩා චණ්ඩි මේ රටේ ආණ්ඩු කරලා තියෙනවා. ඉතින් එයා හිතනවා නම් අපව අතුගාලා දාලා දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දේශ ප්‍රජාතන්ත්‍ර මේක මේ රටේ කිසි දවසක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩුපත් වෙලා නැහැ. ඒකත් JVP එක තේරුම් ගන්න. JVP එක උත්සාහ කරන්නේ 88 89 අද නෙවෙයි JR මරව් කියලා නෙවෙයි. JVP එක බෝඩ් ලිව්වේ. ඉතින් මේ රටේ ඒ වෙලාවේදීවත් ඊට පස්සේ මෑත ඉතිහාසයේ LTT එක ගත්තත් ප්‍රභාකරන්ගේ ක්‍රියාකලාපය ගත්තත් අරගලේ ගත්තත් බංගලාදේශයේ තාවකාලික ආණ්ඩුවක් පත් වුණා ප්‍රජාතන්ත්‍රවාදී රාමැතිවර ක්‍රමයෙන් පිට නේපාලෙ පත් වුණා. අපේ රටේ හිමුන්නේ අපි පාර්ලිමේන්තු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් පත් කරගෙන නීතියානුකූල මැතිවරණයකට ගියා. ඉතින් එයාලා හිතනවා නම් විපක්ෂය අතුගාලා දැම තමයි තමන්ගේ එකම පැවැත්ම. දැන් මේක ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ ඒ කාරණේනේ. දැන් තමන් වැඩ කළා තමන්ට අති කොන්ෆිඩන්ට් එක තියෙනවා නම් තමන්ට විශ්වාසයක් තියෙනවා නම් තමන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳ ජනතාව තුළ දැඩි ප්‍රසාදයක් තියෙනවා කියලා විපක්ෂය අතු ගන්න ඕනේ නැහැ. ඔව් දැන් අපි දන්නවනේ දැන් විපක්ෂය කියන මම මුලුනුත් කිව්ව කාරණේ විපක්ෂයේ තියෙන ක්‍රියාශීලීත්වය නැතිකම. දැන් අපි දන්නවා
විශේෂයෙන්ම සංවිධාන බලවේගයේ කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරගෙන කාරණාව ආවා. ඊට පස්සේ අපි දැක්ක මෑත කාලේ විපක්ෂයේ තිබිච්ච සුළු පක්ෂ ටික වෙනම කණ්ඩායමක් හැදුනා. ඒක ප්‍රසිද්ධිය ඒගොල්ලෝ නියෝජනය කරනවා. දැන් මේ කාරණාත් එක්ක කොහොමද විපක්ෂයකට යන්නේ? අනිත් කාරණේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකයා විදිහට කටයුතු කරන කිරීම සම්බන්ධයෙන් ඔහු විපක්ෂයේ කාර්යභාරයට නොවනවා කියන චෝදනාවකුත් තිබෙනවා. ඒ භූමිකාව රංගපාන්න ඔබතුමා සූදානම්ද? අපි අපේ භූමිකාව අපි ජනතාව එක්ක අපි දේශපාලනය කරනවා. දැන් අද ගත්තා ශ්‍රී ලංකා පොත් ජනතර පෙරමුණ තමයි මේ රටේ සක්‍රියම දේශපාලන බලවේගය. අපි ජීවිපී කට වඩා සක්‍රියයි ගමේ. අද අපි නැවත වතාවක් ගම්මට්ටමේ සාකා සමිති බල මණ්ඩල ගොඩනැගීමේ ඉඳන් මම දන්නේ ලංකාවේ ග්‍රාමීය මට්ටමේ ගොඩනැගෙන ශක්තිමත් දේශපාලන බලවේගය. ඒක විපක්ෂ නායකවරයාගේ තනතුර අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් අපි ගමුකෝ යහපාලන ආණ්ඩු වෙලාවේ. යහපාලන ආණ්ඩු වෙලාවෙත් අපි ඒකබද්ධ විපක්ෂය හදනකොට අපේ විපක්ෂ නායකවරයා හිටියේ නැහැ. ඒතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටියේ ජේ.වී.පී. එකේ. දැන් ඉන්න ජනාධිපතිවරයා. එතකොට ඒක දෙන්නත් එකට වැඩ කරේ. යහපාලන ආණ්ඩුවත් එක්ක. ඒ වගේම ගත්තත් දැන් ඉන්න ජනාධිපතිවරයා උදාහරණයකට ගන්නවා. දැන් ඉන්න ජනාධිපතිවරයා තුන් දෙනානේ පාර්ලිමේන්තුවේ හිටියේ. විපක්ෂයේ කිසි තනතුරක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ නේ යහපාලන ආණ්ඩුවේ තිබ්බා. ඒ හින්දා අද ජනතාව එක්ක අපි ඉන්නවා නම් ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ ජනතාව එක්ක පෙනී සිටින සටනේ අවශ්‍යතාවය මත අපි පෙනී හිටිනවා. ඒ අවශ්‍යතාවය විදි සටනක් නම් අපි විදි සටනට ලෑස්ති. ඒ අවශ්‍යතාවය මතවාදී සටනක් නම් අපි මතවාදී සටනට ලෑස්ති. ඒ අවස්ථාව ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල අරගලයක් කිරීම නම් අපි ඒකට ලෑස්ති. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඔය ඕනෑම කාරණයකට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ සූදානමින් තමයි අපි දේශපාලනය කරන්නේ. මට ඔතනින් කාරණාවක් මතු කරන්න ඕනේ. දැන් අපි දන්නවා 2015 පස්සේ ලංකාවේ ඡන්දපදනම වෙනස් වෙනවා. ඒ තමයි 2014 නකම් ඔබතුමාලා බලයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ බලය ගිලිහිලා යනවා යහපාලන ආණ්ඩුවට. එතනින් පස්සේ පත් වෙච්ච සෑම ආණ්ඩුවකම අපි දකින කාරණේ තමයි මේ දක්ෂිණාංශික ඡන්ද ටික කැඩෙන්නේ නැහැ. හැබැයි කැඩෙන්නේ වාමවාදී ප්‍රගතිශීලී ඡන්ද ටික. දැන් මේ ආණ්ඩුවට උනත් ඔබතුමා දැන් කලින් කිව්වා වගේම තුන් දෙනෙක් තිබිච්ච පාර්ලිමේන්තුව තමයි මේ බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුව බවට පත් උනේ මේ ජනතාවගේ ඡන්දය. ඒතකොට වාමවාදී ප්‍රගතිශීලී මේ පොහොට්ටුවේ නැත්තම් ඔබතුමාලාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරපු මේ ඡන්ද පදනමම තමයි මේ ආණ්ඩුව ගේන්නේ. අපිට බැලුවොත් පේන තියෙන මේ ඡන්ද පදනමත් එක්ක මේ ඡන්ද ටික ලබා ගන්න ඔබතුමාලා මොකක්ද? අපි දන්නවා මේ නිකන් සරල කාරණාවලට නෙමෙයි මේ ඡන්ද ටික වෙනස් උනේ. දූෂණය වංචාව කියන කාරණේ ප්‍රබල වුණා. මේ කාරණාවත් එක්ක ඔබතුමාට ඡන්ද බලයලා නැත්තම් ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන් ඡන්ද පදනමක් ගන්න ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වේද? පැහැදිලිව පුළුවන්. මොකද අද වෙනකොට ජනතාව තේරුම් ගන්න තියෙනවා සහ තේරුම් ගනිමින් ඉන්නවා. මේ ආණ්ඩුව බලයට එන්න කිව්ව බොරු ප්‍රමාණය. දැන් රත්තරන් මාලයක් බල්ලයක් කරේ තිබ්බ කොහොමද පවුම් අනුවක. දැන් ඉතින් මාලේ ගේන්න පුළුවන්. දැන් බකින්ගම් මාලිගාවක් තියෙනවා කොහොම ලැම්බෝගිනි තියෙනවා කියලා කිව්වා. අඹ ජනාධිපතිතුමානේ මම නෙවෙයිනේ. චෙක් අංක දෙක චෙක්පත් ළඟ තියෙනවා කියලා කිව්වෙත් එතුමාමනේ අපි නෙවෙයිනේ. බැදී එදා අසීමිත බොරු කියලා බලයට ආවා. දැන් අද ඒ බොරුව වහගන්න, කියන්නේ ඒ බොරුව ආරක්ෂා කරගන්න, තමන් කියව බොරුව ඇත්ත කරන්න තව බොරු කීයක් කියන්න වෙලා තියෙනවද? දැන් අපි දැක්කා අර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CEO ගේ ප්‍රශ්නය. බලහත්කාරයෙන් දිනු ප්‍රකාශයක්, ඒකේ බලහත්කාරයෙන් කට උත්තරයක් ලිව්වා කියලා දිනු ප්‍රකාශයක් දෙනවා. දැන් අවංකව පරීක්ෂණයක් කරනවා නම් ඇයි බලපෑමක් කරන්නේ? ඔවුන්ගේ ආණ්ඩුව තියෙන්නේ. ඔහු සාකිකාරයෙක් නෑ. ඔහු සාක්කාරයක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒක නීත්‍යානුකූල රාමය තුල කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් රටේ ජනතාවට මතුතුමා මේ ඔය තරම්ම ඔබ පාලනය කලින් පාලනය එපා වෙන්නේ මේ දූෂණය කියන එක නොතිබුණා නිසා නෙවෙයිනේ. නෑ යම් අවස්ථාවල තියෙනවා නම් මම කියන්නේ ඒව ගැන පරීක්ෂණ කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ පරීක්ෂණ දේශපාලනීකරණය කරන්න එපා. රාජපක්ෂලට කෙලින්ම කියන්නේ හොරු කියලා. ඒ ජේ.වී.පී. එකයි එදා හිටපු විපක්ෂය හදපු නැරටිව් එක. හැබැයි සමහර රාජපක්ෂයත් ප්‍රභාකරන් එක ඩීල් එකක් දැම්මම නම් අපි හොරු නෙවෙයි. දැන් ප්‍රභාකරන් එක අපි ඩීල් එකක් දැම්මම නම් අපි හොරු නෙවෙයි. හැබැයි යුද්ධේ වවංකාපු අය සුදුන වෙලා. යුද්ධ කාලේ ආයුධ ගෙන ආපු අය සුදුන වෙලා. හැබැයි යුද්ධය අවසන් කරපු කෙනා හොරා වෙලා. ඒ ලෙඩේට හරියන්නේ ඒ බෙහෙත් දෙන්න ඕනේ. හැබැයි අවසාන නිගමනය තමයි අපි මේ රටට ද්‍රෝහිකම් වෙන තීන්දුව අරගෙන නැහැ. අපි හැමදාම තීන්දුව ගත්තේ රටපැත්තේ ඉඳලා රටේ අවශ්‍යතාවය මත. අපි දන්නවා දැන් මේ වෙනකොට ආණ්ඩුව ආවේ අර මම කලින් කිව්ව සඳහන් කර පරිදි දූෂණය වංචාව නැති කරනවා කියන කාරණාවත් එක්ක මිනිස්සු අතිබහුතරයක් ඡන්ද ලබා දුන්නේ මෙන්න මේ කාරණාවද. ඒකේ ප්‍රබලම චෝදනාව තිබේ රාජපක්ෂ ආණ්ඩුවට සහ ඔබතුමාලාගේ පවුලේ උදවියට විශාල චෝදනාවක් ගෙනා. අපි දැක්ක මෑත කාලේ විවිධ ඇමතිවරු විවිධ තානාන්තර තනතුරු දරපු අය විවිධ චෝදනා මත සමහර අය දැනටත් සිරගත වෙලා ඉන්නවා, සමහර අයට නඩු කටයුතු පවරලා යනවා, පැවරීමක් කරනවා. මේ කාරණාවත් එක්ක ආණ්ඩුව සම්බන්ධයෙන් යම්කිසි අවිනිශ්චිතභාවයක් තිබුණත් පරිපාලනය සහ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මිනිස්සු මත දූෂණ වංචාව නැති කරයි කියන විශ්වාසය තියෙනවා කියලා ඔබතුමා
ජනතාවට විශ්වාසය හැදෙන්න තිබ්බා. බාල ගල්ලංගුරු ගෙන අපු සමාගම් වලට විරුද්ධව තීන්දුව ගත්තා නම්. කන්ට්‍රේ 323 පන්නපු නිලධාරී හෝ දේශපාලඥයන් විරුද්ධව තීන්දුව ගත්තා නම්. හාල් මාෆියාව නවත්තනවා කියලා හාල් ගෝයන් කැපෙන කාට හාල් පිට රටෙන් ගේන්න තීන්දුව ගත්ත අයටත් විරුද්ධව තීන්දුව ගත්තා නම් ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න තිබ්බා. ඒ වගේම තමයි ජනතාවගේ බදු මුදල් එකතු කරලා මුදල් අමාත්‍යාංශ ගිණුමට දැම්මම ඒක හැකර් කෙනෙක් උස්සලා කියලා වැරදි ගිණුමකට දාලා ඒකේ ප්‍රධාන සාක්ෂිකාරයා සියදිවි හානි කරගෙන අනිත් පැත්තෙන් ඒ චෝදනාව මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් අතර සටනකටපත් වෙනකොට මම හිතන්නේ ජනතාව තවදුරටත් ওই කාරණේ විශ්වාස කරයි කියලා. බන්ධනාගාර සිද්ධිය බලන්න. මේ හැම දෙයක් පිටිපස්සෙම ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නිලධාරීන්ට චෝදනාව දානවා. හැබැයි දැන් මේ දූෂණය අල්ලන්නේ ආණ්ඩුව. දැන් එයාබස් ගන්න දෙනව ගන්නකො. දැන් මේ ආණ්ඩුවෙන් අවුරුදු 16ක් පරණ කැඩිච්ච ප්ලේන් එකක් ගෙනල්ලා තියෙනවනේ කොළඹ වටේ රවුන්ඩ් එකක් ගියේ. දැන් මේ කොළඹ වටේ රවුන්ඩ් එකක් යන එකත් වැරදිනේ. ජනතාවගේ මුදල් මේ පාඩු ලබන ගුවන් සමාගමක කොළඹ වටේ රවුන්ඩ් එකක් යන එක සාධාරණද? පෙන්නන්න අපි අවුරුදු 16ක් පරණ ප්ලේන් එකක් ගෙනාවා කියලා. දැන් ඒවටත් විරුද්ධව ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙනවා නම් එතකොට යම් සාධාරණ දැන් ජනාධිපතිවරයා ඇවිල්ලා අමාත්‍යවරයා ආරක්ෂා කරානේ ගල්ලංගුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ. හැබැයි ගල්ලංගුරුනේ 15 බාලයිනේ. ඊටත් අමතරව ලෝකයේ වැඩියෙන්ම මිල ගෙවලා තෙල් ගතු රට බවට අපිපත් වෙනවා. ඩොලර් 285කට 302ක් අතර තෙල් ගන්න තැනට අපිපත් වෙලා තියෙනවා. නේ? ඔබතුමා දැන් එක අවස්ථාවකදී ඔය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකදී ගල්ලංගුරු ලංකාවට ගෙන්වීම සම්බන්ධව අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා කියනවා මගේ හෘද සාක්ෂියට අනුව මම අතිශය කනගාටු වෙනවා මේ ගල්ලංගුරු ගෙනීම සම්බන්ධව. ඒ වෙනකොට ඔබ සහභාගීත්වයේ දරන ආණ්ඩුව 98 වතාවක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගල්ලංගුරු ගෙනත් තිබුණා. ගෙනාපු කාරණේද බාල ගල්ලංගුරු ගෙනාපු එකද ප්‍රශ්නේ. දැන් ටෙන්ඩර් පටිපාටියෙන් ගිහිල්ලත් බාල ගල්ලංගුරු ගෙනාවනවා. හරිද? දැන් ටෙන්ඩර් පටිපාටියෙන් පිට ගේන අවස්ථාවක් පත් වෙලා තියෙනවා නම් ඒ අවස්ථාව දැන් උදාහරණයකට අරගලෙන් පස්සේ ආපු ආණ්ඩුවට යම් අවස්ථාවල හදිසි මිලදී ගැනීමකට යන්න පුළුවන්. යන්න වෙනවා. හැබැයි හදිසි මිලදී ගැනීම වලට යනවා කියනකොට ලෝක වෙළඳ පොලේ මිලක් තියෙනවා. ඒ ලෝක වෙළඳ පොලේ මිලට වඩා වැඩි ගාණකින් දැන් ওই තෙල් අරන් තියෙන්නේ. දැන් මේ අය තෙල් අරන් තියෙනවා ලෝක වෙළඳ පොලේ 120ට 130ට බැරල් එක යනකොටත් 286ට. කොහොමද එමුනේ? දැන් අරගල්ලංගුරු හදිසි මිලදී ගැනීමක් කියලා ලෝක වෙළඳ පොලේ වගේ 3 ගුණයකට අරන් තියෙනවා නම් එතන වැරදි. හැබැයි ඒ වෙලාවේ තියෙන දේශපාලනික සහ රටේ තියෙන වාතාවරණයත් එක්ක බලශක්ති සුරක්ෂිතතාවය සඳහා හදිසි මිලදී ගැනීමකට යන්න සිද්ධ වෙලා තියෙන වෙන කාලේ මම දන්නේ නැහැ. යන්න වෙලා තියෙනවා යන්න වෙනවා. එහෙම නැත්නම් ආයෙ විදුලිය කපන්න වෙනවනේ. හැබැයි ඒකද වැරදි? විදුලිය ලබා දීම සඳහා හදිසි මිලදී ගැනීමට ලෝක වෙළඳ පොලේ පවතින මිලට මිලදී ගත්ත එකද වැරදි? ලෝක වෙළඳ පවතින මිලට හදිසි මිලදී ගැනීම කියන්නේ නැතුව ටෙන්ඩරුත් දාලා ලෝක වෙළඳ පොලේ තියෙනා වගේ 4 ගුණයකට 3 ගුණයකට මිලදී ගන්න එකද වැරදි. ඒ පළවෙනි එක. දෙවෙනි එක මේකේ නාපු ගල්ලංගුරු බාලනම් ඇයි පළවෙනි ඇයි බොරු වාර්තාවක් ඉදිරිපත් කරේ? දැන් ඉදිරිපත් කරපු වාර්තාව බොරු කියලා ඔපුණානේ. අනිත් පැත්තෙන් එක නමක් වැරදි නම් දෙකක් වැරදි නම් තුනක් වැරදි නම් ඒ ක්‍රියාත්මක වුණ නැතයි 15ක් 16ක් වෙනකම් බලන් හිටියේ. එවැනි චෝදනා තියෙනවා. ඒතර විපක්ෂය ඒ වෙනුවෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? ඒව හොයන්න ඕනේ. විපක්ෂයට බෑනේ අධිකරණයට යන්න. නේද? අපිට දැන් ගල්ලංගුරු පිළිබඳව පළවෙනි කන්ට්‍රේ 323 පන්නපගේ පළවෙනි පැමිණිලිකරු කවුද? ඩෑම් ටියසාද. මොකද යට උනේ? ගාතරිය වුණා. ගල්ලංගුරු සම්බන්ධයෙන් පැමිණිලි කීයක් දාලා තියෙනවද? අද වෙනකොට පැමිණිලි කීයක් දාලා තියෙනවද? බෑ විපක්ෂයට බෑනේ පරීක්ෂණ කටයුතු කරන්න. එහෙම කරපු විපක්ෂයක් තිබ්බ අපි දැක්කනේ හඩපට යහපාලන වෙලාවේ නේද? නඩුකාරවරුන්ට පොලිසියට කතා කරලා යාන්ඩුවෙත් ඉන්න ගමන්. ඉතින් එහෙම මේ පරීක්ෂණ කරන්න බෑ. හැබැයි අපේ අහන්නේ අද වෙනකන් දැන් ජනතාව මේ දැන් ප්‍රශ්නේ උනේ ජනතාව මේ ආණ්ඩුව හොරුවල්නවා කියන එක විශ්වාස කරයිද කියලා නේ. දැන් එහෙම පරිසරයක් තියෙද්දි කොහොමද විශ්වාස කරන්නේ? අනිත් පැත්තෙන් තෝරාගත්තු උසාවි. තෝරාගත්තු ගරු නිශ්චකාරවරු. මේ සමාජ මතය මම කියන කාරණේ නෙමෙයි සාම ඒක තමයි බැලු බැලමට පේන කාරණා. තෝරාගත්තු ප්‍රශ්න, තෝරාගත්තු පුද්ගලයෝ ඉලක්ක කරගෙන අල්ලාසා දූෂණ කොමිසමයි CID එක කටයුතු කරනවා. හැබැයි අපි කරු විනිශ්චයකාරවරුන්ට ඇඟිලි දික් කරන්නේ නැහැ කවුරුත්. මොකද ඔවුන් පදනම් වෙන්නේ පොලිසිය විසින් දක්වන කරුණු මතනේ. පොලිසිය කරුණු දැක්වුවම ඒ කරුණු මත තමයි නඩුව අහන්නේ. ඉතින් යාට අහන්න විදියක් නැහැනේ. හැබැයි ඉතින් තමන්ගේ දේශපාලන වේදිකාවට ප්‍රබලයෝ ගෙනාලා ඉහළ පුටුවල වාඩි කරනවා නම් ඒ ඉහළ පුටුවල වාඩි කරන අය ලව්වා නම් මේ පරීක්ෂණ කරන්නේ.
අපි දැක්කනේ අපේ පානදුරේ නන්දන මැතිතුමාට සම්බන්ධයෙන් වෙච්ච කාරණා. දැන් ඔය සිද්ධීන්ම ඔබගේ කාලෙත් සිද්ධ වුණානේ. මගේ නේ හොයන්න සිද්ධ වෙලා තියෙනවා හොයන්න. එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඔයා හිතනවද අද වෙනකම් මේ ආණ්ඩුව අවුරුදු දෙකක් බලන් ඉදී කියලා? දැන් මම එතනට එන්න හිටියේද කොහොමද කාරණා දැන් අපි දන්නවා ඔබතුමාලේ කාලවකවානුවේ තිබිච්ච යම්කිසි ගැටලු ප්‍රාකාරී ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට චෝදනා ලැබෙන්නේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වුණේ නැහැ මේ ආණ්ඩුව යට ගැහුවා යහපාලන ආණ්ඩුව ඒක චෝදනාව මත ඒත් ඒකේ හරි පරීක්ෂණ ක්‍රියාත්මක වුණේ නැහැ ඔබතුමාලත් පැත්තෙන් මේක ඩීල් එක දාලා ඒක යට ගැහුවා කියලා චෝදනාව ආවා ඊට වර්තමාන ආණ්ඩුව තියෙනවා හැබැයි සාධාරණ කාලයක් දිය යුතු නැද්ද මේ පරීක්ෂණ විමර්ශන කරලා මොකද අපි දන්නවා විමර්ශනයක් හෝ පරීක්ෂණයක් කරන සමහර විට සාක්ෂි සොයා ගැනීම සම්බන්ධයෙන් හෝ පැමිණිල්ලක් නිකම්ම දාන්න බෑ. දැන් ඔය සාක්ෂි පිළිබඳව මේ අය දේශපාලන වේදිකාවේ කතා කරන්නේ. ආය හොයන්න දෙයක් නැහැ. ෆයිල් මිටි ගහගෙන කැබ් එකක් පිටිපස්සේ ෆයිල් ගෙනල්ලා ෆයිල් එකෙන් ෆයිල් එක පෙන්නුවානේ. මම අපි හිතුවේ සාක්ෂි ඇති කියලා. දැන් මෙතන ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ බොරුවක් කියනවා. මඩ ගහනවා. ඒක සමාජගත කරනවා. දැන් මේ බොරුව ඔප්පු කරන්න වෙනවා. දැන් ඔබට මතක ඇති යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ගත්ත පර්මිට් එකේ වාහනේ ලැම්බෝගිනියක් කියලා අරන් ගියානේ. ලැම්බෝගිනියක් කියලා අරන් ගියා. අවුරුදු 7කට පස්සේ ලැම්බෝගිනියක් නෙවෙයි කියලා ගෙනත් දුන්නානේ. අවුරුදු 7කට පස්සේ. ඉතින් Taman දේශපාලන වේදිකාවේ කියන බොරුව දැන් අපේ අම්මගේ මොන්ඩිසෝරියේ තියෙනවා අර පැඩල් බෝට්ටුවක්. අපේ හෙලිකොප්ටර් එකේ හැඩයක්. මේ මිනිස්සු කිව්වට විශ්වාස කරන්නේ නැහැ විහිළු කියලා හිතන්නේ. පොලිස් යුනිට් 4ක් වීරකැටි වත්තට ආවා හෙලිකොප්ටරයක් ගන්න. අර පැඩල් බෝට්ටුවට. ඉතින් එහෙම තමයි මේ රටේ දේශපාලනේ ගොඩනගලා තියෙන්නේ. විපක්ෂයේ දේශපාලනේ. ඉතින් මට අපිටත් ඕන නම් මේ අය ගැන ඕන තරම් දැන් මම අද පෞද්ගලිකව කිව්වේ නෑනේ. මම කිව්වේ දේශපාලන කාරණා විතර ආණ්ඩුව විසින් කත්තු ක්‍රියාමාර්ග මිසක් මේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාරණා මම මුකුත් ඔබට සඳහන් කරේ නෑ. මටත් ඕන නම් එයාලගේ දේශපාලන න්‍යාය පත්‍රයට මැනවනම් මටත් කියන්න ලයිස්තුවම තියෙනවා. ඔයාලත් දන්නවා මාත් දන්නවා දැන්. ඔයාලා කල්පනා කරනවාද ඇයි මම ඒවා කියන්නේ නැති කියලා. මොකද ඒක මට අදාළ නෑ. මොකද මම කරන්නේ දේශපාලනයක්. මම දේශපාලනික කාරණා කතා කරනවා මිසක් මට එයාගේ පෞද්ගලික කාරණා අදාළ නෑ. හැබැයි පෞද්ගලික කාරණයක් වුණත් යම් තැනක වැරද්දක් තියෙනවා නම් ඒවට අදාළ නිලධාරීන් ඉන්දිය ඒවා ක්‍රියාත්මක වෙයි. ඒවට ඔය කියන හැම පෞද්ගලික කාරණයකම පරීක්ෂණ වලට පැමිණිලි දාලානේ තියෙන්නේ. සමාජ මතයක් ගොඩනගෙනවා මන්ත්‍රීතුමා මේ සමහර පුද්ගලයෝ කරුණු ඉදිරිපත් කරනවා ඔබ පාලන සමයේදී සිදුවෙච්ච යම් කරුණු සම්බන්ධව. ඒ අවස්ථාවේදී සාක්ෂි සදාකාලිකවම නැති කිරීමේ ක්‍රියාපිළිවෙතක් මුතුමලාගේ ආණ්ඩුවනේ තියෙන එක්තරා YouTube නාලිකාවක් සමග වූ ප්‍රදේශයේ යම් පුද්ගලයෙක් සාකච්ඡාවකින් අනතුරු ඒ පුද්ගලයා මරුමුවට පත් වෙන මුළු පවුලත් එක්කම ඒ චෝදනාවත් ඔබලට එල්ල වුණේ. චෝදනාවල දැන් මම දැක්ක පොලිස්පතිවරයාගේ හිටපු පොලිස්පතිවරයාගේ සම්බන්ධිනුත් චෝදනාව අපිට නෙල්ල වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට හැම දෙයක්ම චෝදනා කරන රාජපක්ෂලා. දැන් මට ප්‍රශ්නයක නෙවෙයි. දැන් අපි 103ට වැටලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ 3 දෙනා ඉන්නේ. රාජපක්ෂ පවුලේ මං විතරයි ඉන්නේ. ඉතින් ඇයි තාමත් අපිට ගහන්නේ? පරීක්ෂණ කටයුතු අතන නම් කරන්න. හැබැයි JVP එකේ පාර්ලිමේන්තුව 159 හැම කෙනාගේම කතාවේ විනාඩි 2ක් වෙන් කරලා දෙනවා රාජපක්ෂලට ගන්න. ඇයි එච්චර බය? මොකද්ද එයාට තියෙන මේ බීතිකාව? නේ? ඒ කියන්නේ එයාගේ සමීක්ෂණ කරන අය, එයාගේ දේශපාලන උපදේශ දෙන අය මොකක්ද කියනවා ඉතින්? නැත්නම් විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. දැන් ඔහු ක්‍රියාකාරීත් නැහැ කියලා කියනවා. මම පැත්තකින් කෙනෙක්. ඇයි මාව මල්ලගන්නේ? ඉතින් අද පැහැදිලිව මෙයාට වෙලා තියෙන්නේ තමන් කියපු බොරු, තමන් හදපු කටකතා. දැන් තමන්ගේ පාක්ෂිකයෝ අහනවා දැන් ඔබ කිව්වා නාමවලට ලැම්බෝගිනි තියෙනවා කියලා. දැන් ගෙනත් දීපන්. උඹලා කිව්වා ඒ ඩොලර් බිලියන 18ක් පිටරට තියෙනවා. ඇත්තටම ලැම්බෝගිනි නැද්ද? ඇත්තටම නෑ මම මේ ඇත්තටම අර මේ දිලන්ත මාළුගම එයට කතා කරලා වෙලාවක රවුමක් ගන්න හදන හැබැයි මම ඒක කොළඹ වටේ යන්නේ මහදවල්. දිලන්තවත් වාඩි කරගෙන පේන්න යන්නේ Facebook live එකකුත් දාගෙන මොකද මට කාටවත් බලන්නේ අනුර ජනාධිපතිතුමාට බලන්න. මොකද අපේ තාත්තගේ කාලෙවත් මම පැද්දේ නැති ලැම්බෝගිනි එක ආයෙ කාලේ පැද්දා කියලා කියන්නේ. යන්න තමයි මම ප්ලෑන් එක දාගෙන ඉන්නේ. දැන් මම ඒක නෙමෙයි මගේ විලෝ කරේ. හැබැයි දැන් මේ තමන් කියපු බොරුව. දැන් තමන්ගේ පාක්ෂිකයෝ අහනවා. ඒ අහන අතරේ තමන්ගේ පක්ෂයේ ඉන්න සමහරුන්ගේ ක්‍රියාකාරකම්. ඒ අහන අතරේ තමන්ගේ වරායෙන් කන්ටේනර් පැනනවා. දැන් කන්ටේනර් පන්නන්න කවුද උපදෙස් දුන්නේ? දැන් මතක නේද එක කාලයක් අයිස් ෆැක්ටරියක් නූරේලේ තිබ්බා කිව්වා. කෝ ඒක? නෑ නෑ. දැන් අයිස් ෆැක්ටරියත් රාජපක්ෂලගේ වීරකැටියෙන් මතුනේ. කොහොද ෆැක්ටරිය? නෑ නෑ. දැන් වරායේ කන්ටේනර් දෙකක් එළියට දාලා තියෙනවනේ. කුඩු තියෙන කන්ටේනර් දෙකක්. අද වෙනකන් ඒ කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දුන්නේ කවුද කියලා කිව්වද? මොකද ඒක නාකොටික් ටැග් වෙච්ච කන්ටේනර් දෙකක්. ජාත්‍යන්තර බුද්ධිතොරතුරකින් තමයි නවත්තලා තියෙන්නේ. චෙක් කරා කියලාත් කියනවා.
චෙක් කරා නම් එළියට දාපු කෙනෙක් ඉන්න බෑ චෙක් කරපු කන්ටේනර් එක ආදයි යවන්න කියන්න බෑ. කවුද යවුවේ? මම නෙවෙයි මං විපක්ෂනේ. මගේ අස්සෙන් කන්ටේනර් එක එළියට යන්න බෑනේ වරායි. මේ ඔය නාකොටික් ආපු කන්ටේනර් නෙවෙයි සාමාන්‍ය කන්ටේනර් එකක් දාන්න බෑනේ. ඔබටත් බෑ අපි දෙන්නටම තුන් දෙනාටම බෑ. අද වෙනකන් ආණ්ඩුව කියන්නේ නැහැ කවුද දැම්මේ කියලා. හරි ප්‍රශ්නයක්. ඒක යට ගහන්නේ ඇයි? දැන් අයිස් ෆැක්ටරියක් නැහැ කන්ට්‍රි දෙකක් නැහැ. අපි දන්නවා කවුද දැම්මේ කියලා. ඒක වෙලාවට අපි රටට කියනවා. ඒ කාරණා හෙලි කරන්න නැති රට ජනතාවට මේක දැනගත යුතුයිනේ. දැනගත යුතුයි. ඒ කාරණා හෙලි නොකර ඒ දැනගත යුතු කාරණා සාක්ෂි සම්පීඩන සහිතව පාර්ලිමේන්තු වාර්තාවකින් එළියට එයි. වෙලාවට. මේ මම කිව්ව දේශපාලන වෙනවනේ දැන්. මේ පාර්ලිමේන්තුව තුල යම් පරීක්ෂණ වාර්තාවක් හැදෙනවා. ඒ කමිටුවෙම මේක එළියට එයි. හැබැයි මහන්නේ ඇයි Taman කියපු බොරුව එක්ක ආණ්ඩුව දැන් පිළිගන්න ඕනේ අපි මේ කිව්වේ බොරු සමහර ඒවා. අපිට මේව ඔප්පු කරන්නත් බෑ. දැන් ඔය කාලේ සම්බන්ධයෙන් තියෙනවා. දැන් මේ හැම චෝදනාවක්ම ගමුකෝ. මේ හැම චෝදනාවක්ම අවුරුදු 15කට කලින් වෙච්චානේ. ඉතින් තව 5ක් ගන්නකෝ. ඒ කාලේ අවුරුදු 60 රාජ්‍ය සේවකයෙක් හෝ නිලධාරියෙක් තව අවුරුදු 10ක් 5ක් ගියාම 80යි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අනේ දැන් සාකිකාරෝ වයසට ගිහිල්ලා. මේ හොයන්නේ එක්ස්කියුස් නේ. මේ හොයන්නේ මේකෙන් බේරෙන්න අවශ්‍ය උත්තර. ඉතින් අපි කියන්නේ අපිට මේකෙන් බේරෙන්න උත්තර ඕනේ නැහැ. මොකද අපි දන්නවා වැරද්දක් කළා නැහැ. ඔය කියපු චෝදනා එකක්වත් අපි සම්බන්ධව නෙවෙයි. හැබැයි අපිට ගොතපුවා. දැන් සමහර ඒවා තියෙනවා. සමහරුගේ ගිණුම් වල සල්ලි වෙලා තියෙනවා. නම් මේ උදාහරණ කියන්නේ නම් ගම් කියන්නේ නැතුව මොකද උන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන්. ඔවුන්ට එක පෙන්වන්න බෑ. ඊට පස්සේ කියනවා මම මේක නාමයට දුන්නා කියලා. දැන් සල්ලි දීපු එකත් නිදහස්, ගත්තු එකත් නිදහස්, පැත්තකින් ඉන්න මම සැකකාරී. ඇයි? ඔහු ආණ්ඩුවත් එක්ක යම් ව්‍යාපාරයක් කරන්න ඇති කියලා මම හිතනවා. ඒ ව්‍යාපාරයේ එළියට ආවා. එළියට ආවම ඌට ඒකෙන් බේරෙන්න විදියක් නැහැ. බේරෙන්න විදියක් නැති හින්දා මම මගේ නම කියනවා. ඕ තවත් මැතියම තිවරේගේ කවර. මගේ මම ගමුකෝ මගේ නම කියනවා. දැන් එයාට පගාව දීපු එකත් සාක්ෂිකාරයා. පගාව ගත්තු එකත් සාක්ෂිකාරයා. නාමල්ගේ මේසි උඩින් තියලා ගියා කියලා නාමල් වැඩිකාරයා. يعني ඔබතුමා කියන්නේ මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ කියන චෝදනා සම්බන්ධයෙන් ඔය කියන කාරණා වගේ නිකන් ගොතපු නැත්තම් මේ වගේ ප්ලෑන් කරපු දේවලුත් වෙනවා. අනිවාර්යෙන් ප්ලෑන් කරපුවා. ප්ලෑන් කළා. ඔබට ඒක හිතන්න ඒ නඩු සම්ප්‍රේක්ෂණ දැන් මම දැන් නඩු කීපයක් නිදොස්කෝ නිදහස් වුණා. හයිකෝර්ටේ අපේ ආණ්ඩුවේ නෙවෙයි යා. මේ ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවෙන් තමයි නිදහස් වෙලා තියෙන්නේ. අපේ ආණ්ඩුවෙන් නිදහස් වෙලා නැහැ මම ඇත්තටම. හැබැයි සාකිකරුවෝ නැග්ගම් කූඩුවට සමහරුන්ගේ කකුල ඉවරනවා. සාක්ෂි දෙන්න ආවම සාක්ෂි දෙන්න බෑ. ඒක සාක්ෂිකාරයෙක් මම මේ නඩු ඉවරින්ද මම ඒ උදාහරණයක් කියන්නම්. ඔහු රජයේ සාක්ෂිකාරයෙක් වුණේ ඔහුගේ අම්මා කිව්වා කියලා තමයි ආවේ. මේ මගේ නඩුවක. ඊට පස්සේ අපි නිදිච්ච මහත්තයා හරස් ප්‍රශ්න අහලා අම්මගේ මරණ සාතිකය දුන්නා. අම්මා මැරිලා මාස 3කට පස්සේ තමයි මු සාක්ෂි දීලා තියෙන්නේ. මේ පුද්ගලයා. ඒතර අම්මා එක්ක හීනෙන් කියන්නේ ඕනේ. ඔව්. නේ. ඉතින් ඒ වගේව තමයි ගොතලා අවසානයේ මහා දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ කියන්නේ සියල්ල නාට්‍ය පිටපත්. 100%ක් මේ බහුතරයක් නාට්‍ය පිටපත්. හැබැයි ඉතින් මේ බහුතරයක් අන්තිම නිදොස්කෝ නිදහස් වුණාද? යහපාලන කාර්යය අත්අඩංගුවට ගත්තු 90%ක්ම නිදොස්කෝ නිදහස්. සමානලු තමයි ඇදෙනවා. ඉතින් පොලිසිය ලව්වා සාක්ෂි හදලා උන් විශ්වාස කරනවා නම් මේක අධිකරණයට ඉදිරිපත් කළා. ඊට පස්සේ අධිකරණේ නඩු ගරු විනිශ්චයකාරවරුන්ට තියෙන්නේ පොලිසිය ඉදිරිපත් කරන ප්‍රකාශ මත ක්‍රියාත්මක වෙන්න. ඔබ කාලෙත් ඔය තත්ත්වෙම තිබුණානේ. ශිරානි බණ්ඩාරනායක, සරත් පොන්සේකා ඒ චෝදනාව වලින් නිදහස් වෙන්න බෑනේ මම නිදහස් වෙන්න ඕනෙත් නෑනේ. ඒක අපි කරානේ. මම හිතන්නේ මොන වුණා හොඳයි කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවක් ඉදිරිය ගත්ත තීන්දුවක්. ඒ තීන්දුවට අපි පළ විපාකත් වින්දනේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මෙයාලා ඒක ඉගෙන ගන්න නැති එකනේ. මම ඒක ඉගෙනගෙන තියෙන්නේ. වෙයි මෙයාලා ඉගෙනගෙන නැහැ. ඔබතුමා කියන්නේ මේ ඒ වගේ වැරදි තීන්දුව නිසා මේ ආණ්ඩුවත් මේ ඔබතුමාලට පත් වෙච්ච ඉගෙන මතුවේ කියලා. ඔව් ඒ සිදුවීම් නෝන නම් හොඳයි. ඒ කියන්නේ උදාහරණයකට ශ්‍රේණි බණ්ඩාරනායක මැතිණියට ගරු විනිශ්චයකාරවරියට තිබිච්ච සමහර චෝදනා නෝන නම් හොඳයි. චෝදනාව. ඒක ඔබතුමා පිළිගන්නවා දැන්. චෝදනාව එතුමිය ඒ චෝදනා නොකර හිටියනම් හොඳයි කියලාත් මම හිතනවා. මහත්ය සම්බන්ධයෙන් කාරණා කීපයක් තිබ්බා. ඒක නෝන නම් හොඳයි. එහෙම නෝන නම් අපිට ක්‍රියාමාර්ගය ගන්න වෙන්නේ නැහැ නේ දේශපාලනික වශයෙන් උමනාවක් තිබ්බත් අපි කියමු. අපිට දේශපාලන උමනාවක් තිබ්බා කියලා. දැන් සරත් ෆොන්සේකා මහත්තයාගේ සිද්ධිය වුණත් සුදු කොඩි කතාව නොකී හිටියනම් ඉවරයිනේ. ඒක කියන්න ඕනේ නැහැ. එහෙම එකක් උනේත් නැහැ. සහ ඇයි කිව්වේ? මොකද එතුමා ඒ වෙලාවේ හිතුවනම් මම මේ රාජපක්ෂලව අමාරුවේ දාන්න හදන්නේ කියලා. දැන් එහෙම කියලා එතන එතුමා මෙහෙ ඇවිල්ලා කියන යුද්ධ කරයා කියලා. හැබැයි එහෙම නොකිව්වනම් අපිට නිමිත්තක් ඇති වෙන්නෙම නැහැනේ. කිසිම හේතුවක් මත. දැන් අපිට සාධාරණ නිමිත්තක් එදා තිබිච්ච අපේ ආණ්ඩුවට මම අපිට කියන්නේ අපේ ආණ්ඩුවට ඇති උනේ ප්‍රකාශ මත. ඉතින් එවැනි ප්‍රකාශ නොකරනම් හොඳයි කියලා මම හිතනවා. හැබැයි මම අදලත් හිතනවා අපේ ආණ්ඩුව වැටෙන්න එක හේතුවක්. එදා ඒ සිද්ධි දෙක සම්බන්ධයෙන් අපි ක්‍රියා කරපු ආකාරය. ඔබතුමා පිළිගන්න ඒ වර්තමාන ඒ ආණ්ඩුව කාලේ තිබිච්ච කාරණා සම්බන්ධයෙන් වැරදි ක්‍රියාමාර්ග ගත්තා.
ඒවා නිසා ඒ ආණ්ඩුව වැටුණා කියලා. ඔබතුමාලගේ පාලනේ තිබිච්ච ආණ්ඩුව. ඒ තීන්දුව අපි ගත්තා. එකක් තීන්දුව ගත්ත එක ලොකු දෙයක් නේ. දැන් තීන්දුවක් ගන්නෙත් නැහැ දැන් ඉන්න ආණ්ඩුව. හරි හෝ වැරදි. මම හිතන්නේ තීන්දුව නොගත්තා නම් හොඳයි කියලා. දැන් ඊළඟ කාරණේ තමයි අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව පොලිසිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අධිකරණය සම්බන්ධ පුළුවන් යම්කිසි ක්‍රියාමාර්ග ටිකක් අරගෙන යනවා කියන චෝදනා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සාමාන්‍ය වර්තමානයේ සිදුවෙන සිද්ධි සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අපි දැක්කා විදුලි ඇමතිවරයා ඉවත් වෙනවා මේ වගේ කාරණා සම්බන්ධ තියෙනවා ඒ වගේම ඉවත් වීම සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්න දැන් අවන්ගාත් සිද්ධිය සම්බන්ධයෙන් ආපු වෙලාවේ ඒ වෙලාවට මාරපණ ඇමතිවරයා ඉවත් වුණා මේ පළවෙනි ඇමතිවරයා නෙවෙයි යහපන් ලාංඩුවේ ඔබට මතක ඇති අවන්ගාත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුණාම මාරපණ ඇමතිවරයා ඉවත් වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ සීමාවේ කෙහෙලි ඇමතිවරයා ඉවත් වුණා. ඉතින් ඇමතිවරු ඉවත් වෙනවා. ඒවා ආණ්ඩුව විසින් ගන්න තීන්දුව නෙවෙයි. ඒ කියන්නේ ඒවා මේ මහා ලොකු දැවැන්ත පරිවර්තනයක් කරපු තීන්දුව නෙවෙයි. මේ ඉතිහාසයේ අර ජීවිප් එක කියන විදිහටම 70 අවුරුදු සාපේ කාලේ වෙච්ච තීන්දුව ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමයේ අනුගමනය කරන්නේ. ඔව්. තම කාරණයක් දැන් අපි දැක්කා කුරුණෑගල උපනගරාධිපති රත්තරන්ගඩ වර්තමාන ආණ්ඩුවේ පාලනයේ තියෙන නගර සභාවක්. දැන් ඒ වගේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු උපසභාපතිවරු තනතුරු දරන අත්තන ගොඩ ගන්න එතනදී ඔබතුමා දකින්නේ නැද්ද මේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. අපි කියමුකෝ දැන් අපේ ආණ්ඩු කාලයක ගමුකෝ. සභාපතිවරු කී දෙනෙක් අත්තරන් ගොඩ ගත්තද? කී දෙනෙක් එල්ලුම් ගස් ගියාද? අවුරුදු 20ක් දක්වා. තංගලේ ප්‍රාදේශ සභා සභාපතිවරයාගේ හොඳ උදාහරණයක්. දැන් ඔහු රාජපක්ෂගේ ගෝලයෙක් කියලා ගහන්නේ. මේ වච්චු කරේ අපේ ආණ්ඩුවේ. දැන් ඔය ජූලම් පිටිය අමරගේ පින්තූර පෙන්නනවනේ. ඒ වේදිකාවේ දැන් පින්තූර පෙන්නනවා. මමත් ඉන්නවා. ඔය මගේ එහා පැත්තේ හිටිය අනිත් JVP එක්කෙනා කවුද කියලා කියන්නේ මොකද 2015 අමතක වෙලා දෙගොල්ලෝ එකට ඡන්දේ කරේ. 2015 ජනතා විමුක්ති පෙරමුණ අපි එකට ඡන්දේ කරේ. ඉතින් 2015 මගේ වේදිකාවේ පිටිපස්සේ අමරේට යන මගේ වේදිකාවේ JVP එක්කෙනා හිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කේ නායකයා. ඔබ දකින්නේ චෝදනාවට JVP සම්බන්ධය කියන්නේ ඒ කියන්නේ චෝදනාවක් නෙවෙයි. චෝදනාවක් කියන්නේ ඔය කියන වෙලාවේ අමරේ කියන පුද්ගලයා අච්චු වෙච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ අනිත් ප්‍රශ්නේ අමරේ අච්චු වෙන්නේ මොන කාලේද? අපේ ආණ්ඩුවේනේ. දැන් ඔය කියන විදිහට අපි ආරක්ෂා කරා නම් අපි අච්චු කරන්නේ. ආණ්ඩුවේ අපි ආණ්ඩුවක් විතර මැදිහත්ලා බේරන්න බෑ. දැන් මේ JVP එක රකින්න විදිය බලන්නකෝ. සමහර තමන්ගේ ළඟින් ඉන්න පුද්ගලයා උන්ව සාකිකාරෝ කරනවා. එහෙම නැත්නම් උන් රටවල් වලට යවනවා. නේ? දැන් අපේ ආණ්ඩු කාලෙත් යම් වරද්දක් කරලා තියෙනවා නම් ඒ වරද්ද දඬුවම් දීලා තියෙනවා. දැන් කුරුණෑගලම නගරාධිපතිවරයා. නාගලම නගරාධිපතිවරයා. බුණක බහ මොකද්ද ප්‍රශ්නේ? ඉතින් වෙන ආණ්ඩුවකින් නෙවෙයි. අපේ ආණ්ඩුවේ. ඉතින් එහෙම ගත්තොත් මේ අය මොකද වෙලා තියෙන්නේ? අන්තික මේ ඔය අතරනඟට ගත්ත පුද්ගලයා මේ ආණ්ඩුව දෙක හැපිච්ච කෙනෙක් ආණ්ඩුවේ හිටියත් කුරුණෑගල එක්කෙනා. ඒකත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න ගමන් ආණ්ඩුවේ යම් කාරණාවකට විවේචනය කරපු කෙනෙක්. සන්දානගත වෙලා ඉන්න හින්දා විවේචනය කරපු කෙනෙක්. ඉතින් ඔය ඔක්කොම මේ තමන්ගේ ප්‍රොපගැන්ඩා එකේ කොටසක්. තමන් මේ දේශපාලනික වශයෙන් තමන් හදන්න උත්සාහ කරන දේශපාලන මාකටිං ඇතුලේ උන් උත්සාහ කරන්න හදනවා උන් වෙනස් කියලා නෑ. මේ ආණ්ඩුව මේ නීතියව භාවිත කරනවා. ඊට වඩා නීතියව භාවිත කරන විතරක් නෙවෙයි එහෙම ඒක පැහැදිලිව පිළිගන්නවා. එහෙම නැත්නම් ඉතින් ආරක්ෂක රාජ්‍යමති කියන්නේ මේ සංස්කෘතික අමාත්‍යාංශයේ භාරව ඉන්නවත් එහෙම නැත්නම් මහවැලිය භාර වෙන ඇමතිවරයා නෙවෙයිනේ. ත්‍රිවිධ හමුදාව භාර වෙන රාජ්‍යමතිවරයා. ඔහුම කියනවා විපක්ෂය අපි අතුගාලා තියෙන්නේ දැන් බය වෙන්න එපා අපි ඊළඟට ටිකක් සුද්ධ කරනවා කියලා. ඔව් අපි දන්නවා ලාල් කාන්ත ඇමතිවරයා කිව්වා. අපි මේ ආණ්ඩුව අවුරුදු 5න් දාලා යන්නේ නැහැ. අවුරුදු 10ක් ඉන්නවා කියන. හැබැයි ඒක උන් කියන්නේ විශ්වාසයෙන් කියලා ඒක ජනතා විශ්වාසය අපිට තියෙන. ඒ නිසා අපි මේ ආණ්ඩුව ගන්න. නමුත් ඒක විපක්ෂයෙන් අර්ථකථනය කරන්න පුළුවන් මේක බලෙන් ඉන්නවා. කොහොම හරි මේක විවස්ථා වෙනස් කරනවා කියන එක. අවුරුදු 30 දක්වා යනවා කියලා යනවා කියලා අවුරුදු 30ක් දක්වා. වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. ඔව්. අපිත් ඔහොම ඉඳන් හිටියනේ. ඒ වැරදි මේ ආණ්ඩුවට දෙන්න පුළුවන්. අධිපතිවරයා යුද්ධය අවසන් කළා. 107ක ආර්ථික සංවර්ධනයක් ගෙනල්ලා. රටේ විරිකී අනුපාතය තනි ඉලක්කමකට ගෙනල්ලා. බැංකු පොලි අනුපාතය තනි ඉලක්කමකට ගෙනල්ලා. හයිවේ හදලා. ඒක පුද්ගල ආදායම දෙගුණය කළා. බිලියන 17 GDP එක 85ට ගෙනල්ලා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජකයෝ ප්‍රමාණය ගෙනල්ලා. ලංකාවට විදේශ ඍජු ආයෝජන. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හයිවේද මුහුද ගොඩ කළ නගර හදන එකද ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ නූතන ආර්ථිකයට යන්න අවශ්‍ය සියලුම කාරණා ටික කරලා තව 10ක් පරාදයි. ඒ වෙලාවේ හැබැයි එහෙමනම් මේ මුකුත් නොකර ගොවියගේ බඩටත් ගහලා, දීවරයගේ බඩටත් ගහලා, කර්මාන්තශාලාත් වැහෙන්න ඇරලා, විදුලි බිලත් අසීමිත විදිහට වැඩි කරලා, එක මෙගාවොට්ටක්වත් අලුතෙන් දාන්න නැතුව වරයන් කන්ටේනරුත් පන්නලා, කුඩු කන්ටේනරුත් පන්නලා, හාල් මාෆියාව එක පෑනෙන් අයින් කරනවා කියලා ආපු ආණ්ඩුව ගොයන් කැපෙන කාලේ හාලුත් ගෙන්නලා, මාළුත් පිටරටින් ගෙන්නලා අනිත් පැත්තෙන් බාල ගල්ලංගුරුත් ගෙනල්ලා
ඒ පාඩුව ජනතාවට දාලා හැමදාම තියෙන බැංකුවේ මුදල් අමාත්‍යාංශ සල්ලි ටික හැකර් කෙනෙක් බලලා හොරගම් කරා යනකොට වා හිතනවා අවුරුදු 30ක් ඉන්න දෙයි කියලා. මන්ත්‍රීතුමා දැන් මේ මොහොත වෙන විට දැන් විවෘත වේදිකාවක් හැදිලා තියෙනවා. ඒ විවෘත වේදිකාව ඇතුලේ කීප දෙනෙක්ම අලුත් ඇඳුම් මහනවා ජනාධිපති පුටුවට. ඔබත් ඒකේ ප්‍රධාන චරිතයක්. දැන් මම පුළුවන් වැඩේ කොට කරලා. පාරම හෙව්වෙත් නෑ. බැගිය පාර මට මහ ගන්න උනා අන්තිමට පැය 24 ඊට පෙක්කෙනා ගිහපු හින්දා. මම හිතනවා ජනාධිපතිවරයෙක් කවුද කින්ද මන්ද කියන එක ඊළඟට බිහි වෙන්නේ තීන්දුව වෙන්නේ මේ රටේ දේශපාලන හැසිරීමක් මත. ඒක අද අපිට පූර්ව නිගමනයකට එන්න බෑ. එමුන අපිත් මේ ආණ්ඩුවේ අය වගේ ඉන්නවනේ අවුරුදු 5න් ගන්නවා 2න් ගන්නවා ගහලනවා කියනවනේ. හැබැයි අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා අපි යන ගමන් මාර්ගය අනුව සහ ජනතාව අපි කෙරෙහි නැවත වතාවක් විශ්වාසය ගොඩනැගීම තුළ අපි ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් වෙනවා. ඒ බලවේගය ඇතුලේ මේ රටට ඔබින දේශපාලන සංස්කෘතියක් හදන්න අපි කටයුතු කරනවා. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අනාගත ඉලක්කයක් තිබිය යුතුයි. විධායක ජනාධිපතිවරයා සහ රාජ්‍ය බලය ලබා ගැනීම තමයි අපේ දේශපාලන බලවේගයේ ආරම්භය. නැත්නම් ඉතින් අපි මේ සුබ සාධනය සඳහා කියන්නේ කයිවාරු ගහන දේශපාලනය කරන්නේ නැහැ විපක්ෂීය දේශපාලනය කරන්නේත් නැහැ. අපේ ඉලක්කය මොකද අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕන නම් මේ රටේ බුද්ධ ධර්මය සම්බුද්ධ ශාසනය මහා සංඝරත්නය ආරක්ෂා කරන්න ඕන නම් මිනිසුන්ගේ ආගමික නිදහස ආරක්ෂා කරන්න ඕන නම් මේ රටේ අපි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි නම් මේ රටේ ගොවියා දීවරයා කම්කරව රකින්න ඕන නම් විපක්ෂින්ලා කතා කරලා හරියන්නේ නැහැ නේ. ඒක ආණ්ඩු බලය ගන්න ඕනේ. දැන් අපි දන්න විපක්ෂීය ගත්තොත් එහෙම මේ වෙලාවේ මුලින්ම සඳහන් කරුවේ කැඩිලා ඉන්නේ. දැන් වෙන් වෙලා ඉන්නේ. ඒ තමයි දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. එතකොට සජිත් ප්‍රේමදාස මහතා සමගි බලවේගයේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම යන්නේ. පාටිලි චාම්පිකරණ වගේ වෙනම පක්ෂයක් තියෙනවා. ඔහු වෙනම දේශපාලනය කරනවා. අපිට ආරාජ්‍ය පක්ෂයක් ඉන්නවා. ඒකාබද්ධ පක්ෂයක් ඉන්නවා. මේ වගේ කල්ලි කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මෙහෙම කොහොමද ආණ්ඩු බලය ගැන දැන් අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තනිව ජයග්‍රහණය කරන්න පුළුවන් පදනමක් හැදෙයිද කියන අවිශ්වාසයක් තියෙනවනේ. අපි කියමු මේ කණ්ඩායම එකතු කරගන්නකොට ඒක එකතු කිරීමට කරන්න ඔබතුමා මොකද? සියලුම කාරණා සිදුවීම් පිළිබඳව අපි නිගමනයකට එන්න ඕනේ අන්තිම අවුරුද්දේ. මොකද රටේ දේශපාලන සංධාන හැදෙන්නේ නැහැ අවුරුදු 3ක් තියලා. හදන්නෙත් නැහැ. ඉතිහාසය හැදිලත් නැහැ. යාපාන ආණ්ඩුව ගන්නකොට. අන්තිම පැය 48 නේ හැදුවේ. යාපාන ආණ්ඩුවේ අන්තිම පැය 48 හැදුවේ මැතිවරණය ඩික්ලෙයාර් කරාට පස්සේ නැත්නම් ජනාධිපතිවරණය තියනවා කියලා කිව්වට පස්සේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගන්නවා. අපි ප්‍රාදේශ සභා තනියම ගියේ. එතකොට බෙදිලා හිටියේ. එතකොට අපි පක්ෂය හැදුවා විතරයි. අර පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලුවා. එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලුවා. ඊට අමතරව තව ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් හැදුනා විපක්ෂයෙන්ම ගැලවිලා ගිහිල්ලා. මේ අතර අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බහුතරයක් දින්නා. හැබැයි ඒ දිනලත් අපි ජනාධිපතිවරණයට යනකොට අපි සංධානයක් හැදුවා. ඒ කියන්නේ ජන ප්‍රාදේශ සභාව අපි බහුතරයක් දිනලත් අපි තනියම ගියේ නෑනේ. අපි සංධානයක් හැදුවා. එතකොට කවදාවත් හිතුවේ නෑනේ මහින්ද රාජපක්ෂගේ සංධානට සිරිසෙන් ජනාධිපතිවරයයි කියලා. උනානේ. ඉතින් අපි හදන සංධානය ඇයි අපි අද නිගමනය කරන්නේ? ඒ කාලයට අනුව තියෙන ඒක තමයි දේශපාලන හැටි. හරි ඉතින් දේශපාලන ගේම් ගැන කතා කරන්නේ. ඒක තමයි දේශපාලනේ හැටි. හැබැයි ඒ එකතු වෙන සංධානය ඇතුලේ අපි පැහැදිලිවම අපි ඉන්න දැඩි ස්ථාවරය තමයි අපි විශ්වාස කරන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. යහපන් ආණ්ඩුව වැඩිච්ච තැන තමයි ප්‍රතිපත්ති නැති ප්‍රතිපත් දෙපාර්ශ්වයක්. ඒ කියන්නේ අන්තවාදී ප්‍රතිපත්ති දෙගොල්ලක් එකට එකතු වුණා ඉන්න ජනාධිපතිවරයා පරද්දන්න විතරයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පරද්දීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනේ හින්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සිරිසේන ජනාධිපතිවරයා තුල තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා ගියපු කණ්ඩායම ප්‍රතිපත්තිය එකතු වුණා. ඒක පෑහුනේ නැහැ. ඒක තමයි කියන්නේ ඒ කාරණාව ඉදිරියට වෙන්න පුළුවන්. ඒක මම කියව රනිල් වික්‍රමසිංහ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙන්නම දක්ෂිණාංශික පක්ෂ දෙකක්. ඒ දෙන්න එකතු වුණා වැඩි හොඳයි. ඔව්. ඒ දෙන්න එකතු වෙනවා නම් අපි වමේ දේශපාලන පක්ෂ එකතු වෙනවා. ජීවිප් එකට ඕන නම් අපිට එකතු වෙන්න පුළුවන්. නැත්නම් තනියම ඉල්ලන්න පුළුවන්. ඒක ජීවිප් එක තීන්දුව කරන්නේ. ඒක තමයි පහුගිය මැතිවරණයේදීත් ඔය එකතු වීමේ ගැටලු නිසා තමයි සමහර ප්‍රශ්න මතුවුනේ. එහෙමත් නෑ. පාර්ලිමේන්තු ඡන්දේ මම හිතනවා අපි එකතු වෙලා ගියා නම් අපි තව ආසන ප්‍රමාණයක් ගන්නවා. ඒක හරිය. හැබැයි වෙලාව නෙවෙයි එකතු වෙන්නේ. ඒ වෙලාව අපි බෙදිලා වෙන් වෙලා දේශපාලනික වශයෙන් අස්ථාවර වෙච්චි වෙලාවක්. සායක ආණ්ඩුව හරියට ප්ලේ කරා. ආණ්ඩුව දක්ෂ ඒ කියන්නේ දේශපාලනික වශයෙන් ආණ්ඩුවක හැසිරෙව්වා. මම හිතනවා ඉදිරියට එන මැතිවරණ කොහොමද අපි මුණ දෙන්නේ දැන් උදාහරණයකට ප්‍රාදේශ සභා මැතිවරණ අපි ගමුකෝ. අපි විපක්ෂයේ විසින් ප්‍රාදේශ සභා බහුතරයක් පිහිටුවා. ඒ පිහිටවන අපි එකතු වුණා. හැබැයි ඡන්දය අපි එකතු වුණේ නැහැ. ඉතින් ආණ්ඩුවක් හදනකොට සභාවක් පිහිටවනකොට පළාත් සභාවක් වෙන්න පුළුවන්, ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අනුකූලව තමයි අපි තීන්දුව කළ යුත්තේ අපේ සංධානය මොකද්ද කියන එක. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තට આવොත් මගේ ඊළඟ ප්‍රශ්නේ
දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි දන්නවා ඔබතුමා නායකත්වය අරගෙන මේ වෙලාවේ කරන අතරතුරේ දැන් ඔබතුමාගේ පියා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ යම්කිසි චෝදනා ලැබපු ඇමතිවරු හිටියා, දේශපාලඥයෝ පරිණත දේශපාලඥයෝ හිටියා. දැන් ඔවුන් කැඩිලා වෙන් වෙලා ගියා. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවට එකතු වෙලා ඔවුන් වැඩ කරා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්ම ඉවත් වෙලා. හැබැයි ඉදිරියේදී ඔවුන් එකතු කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නැත්නම් අපි දකිනවා දැන් ඔබතුමා යම්කිසි සංවිධායකරුපත් කරද්දී තරුණ ඔබතුමාට යම්කිසි ඔබතුමාගේ වයසේ ඉන්න කණ්ඩායම පත් කරගෙන යනවා. බාලසා වැඩිමල්. එතකොට ඒ කණ්ඩායමත් එක්ක මේ පරිණත දේශපාලඥයෝ නැතුව දේශපාලනය කරන්න හැකියාවක් තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. නෑ ඕකේ මං විශ්වාස කරන දා මේක මික්ස් එකක් වෙන්න ඕනේ. මේ සංකලනයක් තියෙන පරණ දේශපාලනඥයෝ ඕනේ. දැන් යහපන් මේ ආණ්ඩුව ආව පරණතය ඕනේ. අපි අලුත් අය දාමු. දැන් මොකද උනේ? 159ක් කියන ජනාධිපතිවරටම කියනවා මම පාවිසි කැලි කියලා. ජනාධිපතිතුමා කිව්වනේ පක්ෂ සම්මේලනය කියලා කියලා. මම හිතනවා මේක මික්ස් එකක් තියෙනවා. යම් ප්‍රමාණයක පරණත පළපුරුද්දක් තියෙන සමේ රාජ්‍යාන්තරය පිළිබඳ අවබෝධයක් තියෙන පිරිසක් ඉන්නවා. ඒක දේශපාලඥයම නෙවෙයි. මම හිතනවා විදේශ සේවා විදේශ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශ රාජ්‍ය පරිපාලනය මේ කීප දෙනෙක් අපි දේශපාලනට ගේන්න ඕනේ. කවුද කියන පුද්ගලයා කවුද කියන එක නෙවෙයි. ඒ කීප දෙනෙක් අපි දේශපාලනට ගේන්න ඕනේ. ඉතින් මේ වෙනකොට අපි අලුත් පිරිසක් හඳුනගෙන තියෙනවා. මම හිතනවා ගම්මලේ අලුත් අය හොඳට වැඩ කරනවා. දක්ෂ විදිහට වැඩ කරනවා. ඒ වගේම මේක තේරුම් අරගෙන ජ්‍යෙෂ්ඨයෝ බොහෝ පිරිසක් අපි එක්ක එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන ජ්‍යෙෂ්ඨයෝ ඒ තරුණයට තැන දෙනවා. අපි තරුණ අයට තැන දුන්න නැත්තම් වෙන්නේ නැවත වතාවක් තව කීප අවුරුද්දක් දැන් අපිට වෙච්ච දේ බලන්න. අපි සම්පූර්ණ ආණ්ඩුවක් එක ලේයර් එකකින් ඩිපෙන්ඩ් වුණා. එක ලේයර් එකක් ඉඳලා ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පිරිසක් මතම යපුණා. ඒ ලේයර් එක ගියාම එළියට අපේ පක්ෂයට මොකද උනේ? දැන් ඒ ලේයර් එක පාර්ලිමේන්තුවෙත් එළියට ගියාම ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? ඒ හින්දා අපි සක්සෙෂන් ප්ලෑන් එකක් නැත්නම් ඊළඟ නායකත්වයට අවශ්‍ය පිරිස අපි ලෑස්ති කරන්නේ. ඒක ඔබට පිළිගන්නවා ඊළඟ නායකත්වයට අවශ්‍ය සූදානම කෙරුවේ නැහැ කියන කාරණය. කිසිම පක්ෂයක් කළා නැහැ. අද JP එක කළත් නැහැ. මට JP එකේ පෙන්නන ඊළඟට කවුද එන්නේ කියලා. සංවිධාන බලවේගයේ පෙන්න. UMP එකේ පෙන්න. ශ්‍රී ලංකාවේ. අපි පැහැදිලිවම ඊළඟට නායකත්වයට එන්න අවශ්‍ය පිරිසක් අපි හදනවා. සහ හැදීගෙම ඉන්නවා. සහ හැදිලත් තියෙනවා දැන්. අපි දකිනවා පාර්ලිමේන්තුව තුන අපි 3 දෙනෙක් හිටියත් ඩී විචානක මන්ත්‍රීවරයා මාදුගොඩ මන්ත්‍රීවරයා දක්ෂ විදිහට පාර්ලිමේන්තුව හසුරුවනවා. ඒ ඇයිටි නායකත්වයට අපි නිදහස දීලා තියෙනවා. ඒ වගේම අද දිස්ත්‍රික් නායකවරු ගත්තත් ආසනවල ගත්තත් ඒ ඇයිට අපි නිදහස දීලා තියෙනවා තමන්ගේ තීන්දුව තියෙන අරගෙන දේශපාලනික වශයෙන් ගම මෙහෙවන්න. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ අනාගතයේදී ජනාධිපති ධූරයටපත් වුණොත් ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න තරුණ දේශපාලඥයෝ කියන කාරණාව අපිට කියන්න පුළුවන් දැන්. බහුතරයක්. මම බහුතරයක් කියන වචනේ පාවිච්චි කරනවා. මම අදටත් හිතනවා ඒක ඇතුලේ පරිණත කීප දෙනෙක් ඉන්න ඕන කියලා. පරිණත කීප දෙනයි. කීප දෙනෙක් ඉන්නවා. දාන්න පුළුවන් 30යි. ඒ කියන්නේ ඔබතුමාලා පිළිගන්නවා මේ ඊළඟ කැබිනට් එක අනිවාර්යෙන් 30ට අඩු විය යුතුයි. අපි දැක්ක ඔබතුමාගේ පියාගේ ආණ්ඩුව කාලේ ඇමති මණ්ඩලයේ 100 ගානට ගියා. ඒ කාලේ දේශපාලන වෙනස් නේ. ඒ කියන්නේ අද දේශපාලන වෙනස්. හැබැයි මම ඒත් හිතනවා 30 කියන කාරණේදී අපි සැලකිලිමත් යුතු කාරණයක් තියෙනවා. මොකද අපේ රටේ රාජ්‍ය සේවය තාම ඩිජිටලයිස් වෙලා නැහැ. සෙන්ට්‍රල් කමාන්ඩ් එකකට වැඩ කරන්න අවශ්‍ය කනෙක්ෂන් එක ලින්ක් එක නැහැ. නැත්නම් ඒකට ඒකාබද්ධ කරලා නැහැ. ඒ හින්දා සමාන උදාහරණයක් නා තරුණ කටයුතු අමාත්‍යවරයා ගන්නකො. යෞවන සමාජ 56ක් තියෙනවා. යූත් කෝප් එකේ 54ක් තියෙනවා. තරුණ සේවා සභාවේ ආයතන 56යි 54 110ක් තියෙනවා. දැන් මේ 110 ඉන්ටර්කනෙක්ට් වෙලා නැහැ. ඒතර ඇමතිවරයාට මේ 110 මොනිටර් කරන්න අනිවාර්යයෙන් 110ටම යන්න වෙනවා. ඒක දවසට එකක් ගියොත් දවස් 110ක් යනවා මේ 110ට යන්න. ඉතින් රාජ්‍ය ඇමතිවරයා බෙදාගෙන ගියොත් දවස් 50 ගාණින් ඉවර කරගන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න. මේ වගේම හැම අමාත්‍යාංශයක් මත කුෂිකර්ම අමාත්‍යාංශය ගත්තත් අද මොන පළාතේද මොන භෝගයේද වවන්නේ කියන එක පිළිබඳව නිකන් ලිඛිතව දත්ත තිබ්බත් ඇනලිසිස් එකකින් දත්ත දීලා නැහැ අපිට. ඉතින් මේ පරිවර්තනය වෙන්න ඕන. මම හිතනවා අපි හදන ආණ්ඩුව මම හිතන්නේ මේ ආණ්ඩුව කළ යුතුයි මොකද මේක කළ යුතුයි මේ ආණ්ඩුව නොකරොත් මම හිතනවා අපේ ආණ්ඩුවක පළවෙනි අවුරුද්දේ ප්‍රධාන වගකීම තමයි මේ කනෙක්ෂන් එක හදන එක. ඒ ලින්ක් එක හැදුවට පස්සේ මම හිතනවා අමාත්‍යාංශ 15කින් වුණත් මේ මධ්‍යම ආණ්ඩුව දුවන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව 30කට සීමා කරත් කැබිනට් එක අපි වෙන ක්‍රමවේදයක් හදන්න වෙනවා. මේ ආයතන සම්බන්ධ අවුරුදු 2-3 ට්‍රාන්සිෂන් පීරියඩ් එක ඇතුලේ මේ ආයතන සම්බන්ධීකරණයක් කරන්න. නැත්නම් සමහර ආයතන අර අපි හිටපු ගමන් නිවුස් වල යන වල් වැදිලා ගිහිල්ලා කියලා. අමාත්‍යාංශය දන්නෙත් නැහැ මේකක් තියෙනවා කියලා. මේක තමයි ඇත්ත කතාව. මේක සමහර නිලධාරියෝ දේශපාලනඥයෝ විවේචනය කරේ නාමල් මොනවද දන්නේ කියලා. ඇත්ත මේක. මේ වර්තමාන ආණ්ඩුවේ පිළි අරගෙන මම හිතන්නේ ආයතන 100 ගාණක් වුන් කැබිනට් පේපර් එකක් දැම්ම සමහර ඇවර කළ යුතුයි සමහර වහලා දාන්න හැම ආණ්ඩුවම මොකද මේ කාරණා. හැම ආණ්ඩුවම කැබිනට් පේපර් එක දානවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ 2012 13 පටන් ගත්ත ITC එකත් එක්ක හැබැයි ආණ්ඩුව මාරුණා.
යහපාලන ආණ්ඩුව ඊග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එකයි අරකයි මේක ඔක්කොම පටන් ගත්තා. ඒකත් එහෙම නතර වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ පටන් ගත්තා. මාත් මාස 6ක් අවුරුද්දක් විතර ඒ තාක්ෂණය මත මම ටෙන්ඩර් එකක් දැම්මා. මං අයින් වුණා මේක නතර වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව එක කතා කරා හැබැයි ප්‍රොසීඩ් දුන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් කියනවා ටෙන්ඩර් එකක් දාලා තියෙනවා ID කාඩ් එකට. හැබැයි ගාණ වැඩි වෙලා හින්දා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඇයි ඔබතුමා දකින්න කාරණේ මොකද? ඒක වෙන්න නොවෙන්න දැන් අපි දන්නවා මේක මේ දීර්ඝ කාලයක් අපිට තාක්ෂණයේ දියුණුවෙන් දියුණුවට යනවා. ලෝකයේ අනිත් රටවල් එක්ක අපි තරඟ කළ යුතුයි. ඉතින් අපි තව තවත් පස්සට යන්නේ ඇයි? අපි සූදානම්ද? අපේ දේශපාලඥයෝ රාජ්‍ය සේවයේ මේකට සූදානම්. වෙදදී විපක්ෂයෙන් මේක ඉන්දියාවට දෙන්න යනකොට කියනවා අන්න අපි දත්ත ටික හොරකම් කරනවා කියනවා. අපි මේ වගේ චෝදනා කරන ඉතින් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අමාරුයි. දැන් ඒ කියපුවානේ JP එක. ඒක තමයි කියන්නේ. දැන් ඔබතුමාලා ඒකටම ඔව්. හැබැයි දැන් යාළුවා එදා කියලා අද ඒක ප්‍රොසීඩ් කරනවා. දැන් මම ඇමතිවරයා කාලේ ටෙන්ඩරේ දානකොට කෑ ගහපු JP එක අද ඒක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලා එහෙම කරන්නේ නැහැ. ඔබතුමාලා පිළිගන්න මේක විය යුතුයි. හැබැයි විය යුතුයි. හැබැයි ඒකට අවශ්‍ය නීති රෙගුලාසි හදන්න ඕන. අදට අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක මම කියන්නම්. අපි මේකට අවශ්‍ය රෙගියුලේෂන්ස් හදලා නැහැ. රෙගියුලේෂන්ස් හදන්න ආණ්ඩුවට උමනාවකුත් නැහැ. දැන් මේ අධිකරණ පද්ධතිය වෙනසක් වෙන්න ඕන නම් මේ කියන වෙනසක් ගැන දැන් අලිසබ්‍රි අමාත්‍යවරයා අධිකරණ ඇමතිවරයා මම තාක්ෂණ ඇමතිවරයා වෙලා අපි මුළු අධිකරණ පද්ධතියම ඩිජිටලයිස් කරන්න පටන් ගත්තා. හැබැයි අපි අයින් වුණාම ඒක නතර වුණා. ඉතින් මේ අධිකරණ ඇමතිවරයාට ඒක මාස දෙකකින් කරන්න පුළුවන්. ඒ ස්පෙක් එක හදලා සොලියුෂන් එක හදලා ටෙන්ඩර් එකක් කෝල් කරලා ඉම්ප්ලිමන්ට් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් මම කියන ලොකුම චැලෙන්ජ් එක ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක. අපි ඩිජිටලයිසේෂන් වලට අවශ්‍ය සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් ගන්න හදන්නේ අලලුණු ගන්න ප්‍රොකියුමන්ට් සිස්ටම් එකටම තමයි. ඉතින් ප්‍රොකියුමන්ට් කමිෂන් එකකුත් තියෙනවා. ඉතින් එයාත් මේක අහන් ඉන්නවා නම් එයාත් තේරුම් ගන්න ඕනේ මේ ප්‍රොකියුමන්ට් කමිෂන් වෙනස් වෙන්න ඕනේ. අර ගල්ලංගුරු සම්බන්ධයෙන් කිව්වනේ. අද තියෙන ප්‍රොකියුමන්ට් අනුව මාස 8ක් යනවා නම් ටෙන්ඩර් එක අපිට ලෝකේ සප්ලයි කෙනෙක් නැත්නම් අපිට ඉමර්ජන්සි පර්චේසින් වලට යන්න ඕන නම් අපි ඉමර්ජන්සි කියලා පර්චේස් කරනවා අර වෙන සොලියුෂන් එකක් නැහැ. එහෙම නැත්නම් බලශක්ති අර්බුදයකට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් පැය 48න් සති දෙකෙන් ප්‍රොකියුමන්ට් ඉවර කරන්න හදලා දෙන්න ඕනේ. දැන් මේ අය බාලගල්ලංගුරු ගේනවා කියලා දැනගෙනත් ඇයි අලුත් සමාගමකට යන්න බැරි වුනේ මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක මාස 6යි. ඒතකොට වාරකම් ඇවිල්ලා නැව ගහන්න බෑ. හැබැයි ඒක අපි දන්නවා. ඇයි අපි සොලියුෂන් එක හදන්නේ නැත්තේ? ඒ සොලියුෂන් එකේ ප්‍රොකියුමන්ට් දැන් මම ක්‍රීඩා ඇමතිවරයා කාලේ සින්තෙටික් ට්‍රැක් එකක් දාන ටෙන්ඩර් එකක් ඇඳෙවුවා. එක සමාගමක් ආවා ලංකාවේ සමාගමක්, චීන සමාගමක්, තව එකක් එංගලන්ත සමාගමක්. හැබැයි මිලියන 200ක වෙනසක් තියෙනවා. හැබැයි එංගලන්ත සමාගම ඊට පෙර ඔලිම්පික් ස්ටේඩියම් එකක් හදපු කෙනෙක්. හැබැයි ඒකට දෙන්න බෑ අර රුපියල් මිලියන 200 වෙනස ඉඳලා. අර සමාගම එක ට්‍රැක් එකක්වත් හදලා නැහැ. ඉතින් මම ඇමතිවරයා විදිහට මම තියෙන වක්කීම තමයි මම ජීවිතේට ට්‍රැක් එකක් හදපු නැති කෙනෙක්ට රිස්ක් එකක් කරන් දෙනවද? නැත්නම් ඔලිම්පික් ට්‍රැක් එක හදපු කෙනාට දෙනවද? ඉතින් සමාගම් දෙකම මම දන්නේ නැහැ. හැබැයි මම කිව්වා මේක ඔයාලා යෝජනා කරන්න එක්ස්පීරියන්ස් නැති කෙනෙක්ට දෙන්න නම් මම අස්සම් කරන්නේ නැහැ. ඔක ඊළඟ කැබිනට් එකට දාන්න. මට මේ දියත් වෙන්න බෑ. ඉතින් ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් එක හදලා තිබ්බනම් අඩුම ගාන එක්ස්පීරියන්ස් කන්සිඩර් කරන්න. නේ? ඒ හින්දා අපේ ලංකාවේ මොන සින්තෙටික් ට්‍රැක් එක දැම්මත් දැන් දියගම මහින්ද රාජපක්ෂ එක අර අනිත් සුගතදාසිගේ දුවන්න බෑ. ඇයි? තියෙන අඩුම ටෙන්ඩරේට දෙනවා. ජීවිතේ ට්‍රැක් එකක් හදන්න නැති කෙනෙක් ටෙන්ඩරේ දානවා. මාස 6ක් කරනවා. හැබැයි දීග මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එකේ ට්‍රක් එකේ ඒ යට කෑල්ල. දැන් ඊට පස්සේ උඩේ කල්තෙන් හැදුවා. ඒ අලුතෙන් හදනකොට කන්සිඩර් කරා ඒක. හැබැයි ඒක කන්සිඩර් කරන්න හැකියාව ලැබුණේ හේතුවක් තමයි ඒක ගවර්න්මන්ට් ෆන්ඩින් වලින් නෙමෙයි ෆස්ට් පේස් එක ගියේ. ඔබ ක්‍රීඩාව සම්බන්ධව කතා කරපු නිසා යුපුන් අබේකෝන් අපේ සුවිශේෂ ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමු ගන්නවා. අපරාධයක්. ඉතින් උට තව ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතන්නේ උගේ ටයිමින් ගත්තත් වර්ල්ඩ් රෑන්කින් වල ඉන්නවා. ඉතින් ඒක යුපුන් මට කතා කරා. ඒතර යාගේ ඉතින් පෞද්ගලික තීන්දුවක්. මොකද ඔය බලන විදියනේ. දැන් අපි ආණ්ඩුවක් කරනකොට විශේෂම ක්‍රීඩා අමාත්‍යාංශය අපි එක එක ක්‍රීඩාවට ආවේනික වියදම් තියෙනවා, ක්‍රමවේද තියෙනවා. එක එක ක්‍රීඩාවලට අවශ්‍ය ට්‍රේනින් තියෙනවා. දැන් එක කාලයක් ඔබට මතක ඇති ක්‍රිකට් වලයි මෙච්චර ගෙවන්නේ කියලා. ක්‍රිකට් පුහුණු කරුවෙක්ට මෙච්චර ගෙවන්නේ නැහැ කියලා. ඉතින් ග්ලෝබල් රේට් එකක් තියෙනවා. පොඩියම් එක ග්ලෝබල් රේට් එකක් තියෙනවා. A grade player කෙනෙක්ට ගෙවන්න ඕනේ ගාණක් තියෙනවා ලෝකේ ප්‍රැක්ටිස් එකක්. ඊට අඩුවෙන් ගෙවුවොත් ඉන්නේ නැහැ. අපි කෝච් කෙනෙක් ඕන නම් ඊට අඩුවෙන් ගෙවලා කෝච් කෙනෙක් ගන්න බෑ. ලෝකේ තියෙනවා ෆාස්ට් බෝලර් කෝච් කෙනෙක්, ෆාස්ට් බෝලර් කෙනෙක් නම් කෝච්, ස්පින් කෝච් නම්, බැටිං කෝච් නම් රේට් එකක් තියෙනවා. ඇත්ලටික්ස් වලත් එහෙමයි. දැන් යුපුන්ට මෙහි ලංකාවේ ටොරින්ටන් එකේ දුවනවා වගේ ඉතාලියේ දුවන්න බෑ. ඒතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට යනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය ෆිසියෝස්ලා ඉන්නවා, ට්‍රේනර්ස්ලා ඉන්නවා, ඩයටිෂියන්ස්ලා ඉන්නවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරේ නැත්නම් ඒ ට්‍රේනින් වල ඉන්න බෑ. සහ සර්වයිව් වෙන්න බෑ. ඉතින් කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ. දැන් ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධ ප්‍රකාශයක් මාධ්‍යවලට කරා. එතුමා කියලා තිබේ මේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයන් දුපකාරය දුන්න පොරොන්දුවක් තමයි මේ යුපුන් ඉල්ලන්නේ. ඒක අපිට කරන්න බෑ. අපේ ආණ්ඩුව වෙලාවෙත් දුන්නා.
මම අමාත්‍යවරයා ඉන්න ඒක වාචිකව දුන්න පොරොන්දුව. අපි ලිඛිතව නෙවෙයි අපි ඒක ප්‍රැක්ටිකලි දුන්නා. දුන්නම එක් අමාත්‍යවරයා එනකොට ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වෙනස් වෙනවා. ඉතින් අපි ඒක ඇක්සෙප්ට් කරනවා. මොකද මමත් ඒක ඇක්සෙප්ට් කරේ. යුපුනේ උෂාන් කියලා හිටිය හයි ජම්පර් කෙනෙක් ඇමරිකාවේ. තව කීප දෙනෙක් ඊට පිටරට ට්‍රේන් කරන ස්විමින් වලට හරිය මේ ගිහිප්පු ළමයි. ඉතින් ඒ ළමයි සමහරුන්ගේ කරාටි වලට අපි ට්‍රේනින් ඇක්සෙප්ට් කරා. පිළිගත්තා. අපේ ස්පෝර්ට්ස් කවුන්සිල් එකෙන් එදා හදපු මහේල් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන්. ඒකට හේතුව තමයි අපිට මෙඩල් එකක් පේනවා. පොරොන්දුව දුන්නේ කවුද කියන එක නෙවෙයි. ඇමතිවරට ඕනේ මෙඩල් එකක් නම් මෙඩල් එක දිනන්න පුළුවන් එකට උදව් කරන්න ඕනේ පොරොන්දුව දීපු එක අමතක කරලා. හැබැයි ඇමතිවරයාට ප්‍රශ්නේ යුපුන් උදව් කරන්න බැරි හරෙන් දීපු පොරොන්දුවක් හින්දා නම් ඒක සාධාරණ නැහැ. ඉතින් යුපුන්ගෙන් ඇමතිවරයා බලාපොරොත්තු වෙන්නේ මෙඩල් එකක්ද හරෙන්ට ෂොට් එකක් දෙන්නද? ඔය දෙකනේ තියෙන්නේ. ඒ කියන්නේ ඔගේ පේන කාරණේ තමයි මේ ක්‍රිකට් වල තියෙන අවධානය ක්‍රීඩා අමාත්‍යාංශය රජය අනිත් ක්‍රීඩා වලට යොදවන්නේ නැද්ද? නැත්නම් ඒක නෙවෙයි. ඔගේ අත්ත කාරණේ දේශපාලනඥයට ක්‍රීඩාව තේරෙන්නේ නැති එක. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකනේ නෑ හැමතිරම ක්‍රිකට් බදාගන්නේ. දැන් බලන්නකෝ දැන් තව ටික දැන් ගත්තොත් ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිලවරණයකට යන්න තියෙනවා. ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේ ආණ්ඩුවට ඕන විදියට වෙනස් කරන්න බෑ. හැබැයි දැන් ආණ්ඩුව ඕන විදියට වෙනස් කරන්න කියලා තියෙනවා. ඉතින් මේකේ අවසාන ඉරණම මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. ක්ලබ් වල වෝටින් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒක අපේ මම අමාත්‍යවරයා කාලෙත් අඩු කරා. ඒක 60 ගානකට ගෙනාවා 100 300 ගානක ඉඳලා 100 ගානකට ආවා. ඒක 60 ගානකට ආවා. ඉතින් ඕක 30 ගානකට ගේන්න ඕන නම් ගේන්න ඕනේ. හැබැයි අපි හිතමුකෝ දැන් මේක අපි තව සුවාදීන කරන්න ඕනේ. ඒ හින්දා අපි වෙළඳ සංගමයකට එක ඡන්දයක් දෙනවා. ආගමික නායකයන්ට එක ඡන්දයක් දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට අපි ඡන්දයක් දෙමු කියලා කියන්න බෑනේ. අපි දන්න ක්‍රිකට් එකක් තියෙනවද? ක්‍රිකට් ගාන මිනිස්සුනේ ක්‍රිකට් දන්නේ. ඉතින් ලෝකේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රැක්ටිස් එක අපි තේරුම් ගත යුතුයි. සහ අපේ රටේ ක්‍රීඩාව තියෙන ලොකුම ප්‍රශ්නේ දේශපාලඥයෝ හිතනවා යාලා හිතන දේ තමයි ක්‍රීඩාව කියලා. එහෙනම් අපි හිතනවා මම දන්න දේ තමයි ක්‍රීඩාව කියලා. මම දන්න දේ නෙමෙයි ක්‍රීඩාව. ක්‍රීඩාව ඇතුලේ ඊට වඩා එහාට ගිහපු ලොකු ආර්ථිකයක් ලොකු සංස්කෘතියක් මේක ඇතුලේ තියෙනවා. සායක ලෝකේ හැම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඉතින් දැන් මගේ තියෙන එකම බලාපොරොත්තුව මේ ආණ්ඩුව අර ජැව්ලින් එක දාන ළමයව ආරක්ෂා කරයි කියලා හිතනවා. එහෙම වුණොත් මට විශ්වාසයක් තියෙන ඊළඟ ඔලිම්පික් මෙඩල් එකක් තියෙනවා අපිට. අපිට යුපුන්න පළවෙනි යටට ගේන්න තිබ්බා. අනිවාර්යෙන්. ඒක අපරාධයක දැන් අපිට මිස් වෙලා තියෙනවා. මම හිතනවා යුපුන්න ආයෙ කන්සිඩර් කරයි කියලා යාගේ ඩිසිෂන් එක ගැන. හැබැයි රොමේශ්ව හයිඩ්ලා ජැව්ලින් ත්‍රෝ අනිවාර්යෙන් මෙඩල් එකක් තියෙනවා. මොකද ඊළඟ මට හිතෙන්නේ මෙඩල් එකේ කම්පිටිෂන් එක එන්නේ දකුණු ආසියාවට. ඉන්දියා, පාකිස්තාන, ශ්‍රී ලංකා. අතර තමයි පළවෙනි 10 දෙනා අතර ඉන්නවා. සමහරට 1 2 3 වෙන්නත් පුළුවන්. ඊළඟ ඔලිම්පික්ස් වල පළවෙනි වතාවට ඉතිහාසය. අපිට මෙඩල් එකක් පේනවා. ඒක මට හිතෙනවා හරියට මැනේජ් කරොත් ඇත්ලීට්ව ක්‍රීඩකයව හරියට මැනේජ් කරොත් ආණ්ඩුව සහ මල්ල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් කමිටිය එක අපිට ජැව්ලින් ගෝල්ඩ් මෙඩල් එකට යන්න පුළුවන් ඔලිම්පික්ස් වල. අපි දැක්ක අපේ සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍ය තිබිච්ච කාරණාවක් ඔබතුමයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇමතිවරයාගේ උත්සවයකදී ඔහු දක්ව ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි සමාජ මාධ්‍ය දැක්කා. මොකද්ද ඇත්තට මෙතනදී උනේ? නෑ ඇත්තටම චතුරංග අපේ ඇත් ගහනවා ජේපී ඇත් ගහනවා. ඔව්. ඉතින් ඒක යාගේ වැරද්දක් නෙවෙයි. ඉතින් යා එතන අවිලා හිටියා. අපි දෙන්න කතා කරා. යාගේ හැසිරීම ක්‍රමවේදයක්. එහෙම ගැටලුවක් තිබුණේ නැහැ පුතමට පේන්නේ. මම එහෙම ඇත්තට චතුරංගගේ මම එහෙම දකින්නෙත් නෑ. මොකද යා කෝපරේට් සෙක්ටර් එකට ගියා. ජේපී කාරක නෙවෙයි. තාත්තා ජේපීගේ ප්‍රබල සමාජික වෙන්න පුළුවන්. හැබැයි ඉතින් චතුරංග ජේපී කාරෙක් වෙන්න රඟපාන්න ජේපී කාරෙක් වෙන්න හිතුවත් දැන් නම රාජපක්ෂ ගන්නවා. නම රාජපක්ෂ රෙද්ද වෙණිය මඳින්නේ. හැබැයි ඉතින් මම වක්කරෙන් අත හොදන් ආපු දිය රාජපක්ෂේ මුණුබුරා කියන එක මට අමතක කරන්නත් බෑ. හැබැයි මට වක්කඩේ ගිහලා කුඹුරට බහලා වැඩ කරන්නත් බෑ. ඒ දේශපාලන වෙනස් නැහැ. ඒක වෙනස් සහ ඒක ඉතින් අපි හැදිච්ච පරිසරය වෙනස් නේ. ඉතින් මම ගිහලා දැන් හෙට ගියොත් මම කුඹුර මඩ කරන්න යනවා කියලා ගමේ වුණොත් මට hina වෙයි. නගරේ ආයෙත් hina වෙයි. ඒක වෙන්නේ නැහැ නේ කරන්න බෑ. හැබැයි මගේ මූල බීජය එතන. ඉතින් මම හිතනවා චතුරංගත් එයාගේ මූලික ආරම්භය තාත්තගේ ජීවිතයක වෙන්න පුළුවන්. ඒක එයාගේ ඇඟේ තියෙනවා. හිතේ තියෙනවා. ඇඟේ තියෙනවා. හැබැයි ඉතින් එයාගේ ලයිෆ් ස්ටයිල් එක එයා ජීවත් වෙන විදිය එයාගේ යාළුවෝ වැඩ කරපු අය ඉස්කෝලේ ගිහපු ජීපී කාරයෝ නෙවෙයි. ඉතින් පෞද්ගලික අනවශ්‍ය විදියට යටත් මඩ ගහන්න ගත්තා. ඒක ඇත්තටම පක්ෂය ඇතුලෙන් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ එළියෙන් වෙන්නත් පුළුවන්. අපේ අය නම් මුකුත් කියන්නේ ගියේ නැහැ. හැබැයි සමාජයම් කතිකාවක් හැදුනා. ඔව්. වර්තමාන මිනිස්සෙක් නරක මිනිස්සෙක් නෙවෙයි. ඔබතුමා දකින්න විදිහට පුද්ගලිකව. වර්තමාන අපි දකිනවාද ඔබතුමාලාගේ මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමය වෙන්න පුළුවන් සහපාලන ආණ්ඩුව ගෙනොත් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් රටේ කරා. හැබැයි මේ වෙලාවේ ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන අවස්ථාවක් යම්කිසි මට්ටමකින් ගොඩ එන්න විශාල ණය බරක් තියෙනවා රටට ගෙවන්න. මේ කාරණා හැබැයි රටේ ජනතාව දකින ලොකු විශාල සංවර්ධනයක් ආණ්ඩුවේ වෙන්නේ නැහැ. යම්කිසි කාරණාවක් වෙන්න පුළුවන් මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි ජනතාවට තියෙන එකම බලාපොරොත්තුව දූෂණ වංචාව නැති කරයි කියන බලාපොරොත්තුව විතරයි. ඔබතුමා දකිනවද දැන්
මෙට්‍රෝ බස් සර්විස් එක පටන් ගන්න තිනවා. යම්කිසි වෙනසක් කරන්න ඕන කියන කාරණාව. යම්කිසි තීන්දුව తీරන අරගෙන යනවා. හැබැයි ඒවා මේ මුදල් සම්බන්ධයෙන් ප්‍රතිපාදනත් එක්ක කරන දේවල් මුදල් නෙවෙයි. යෝගේ ප්‍රතිපත්තිම කාරණයක් තියෙනවා. දැන් මෙට්‍රෝ බස් සිස්ටම් එකේ දලසලාපුරම අමාත්‍යවරයා ඉන්නට 2013 පටන් ගත්තා. හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. ක්‍රියාත්මක වුණා. බසුත් ගෙනාවා. හැබැයි ඉතින් අපේ පාරවල් එකට ලෑස්ති නැහැ. දැන් ඊට පස්සේ තමයි ඔබට මතක ඇති ගොඩබිර රාජපක්ෂ ගෝල්ඩ් රෝඩ් එක වන් වේ කරන්න හැදුවා. මේ මෙට්‍රෝ බස් දුවන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක හදලා තියෙනවා. හැබැයි දැන් ස්ටේෂන් ටික හදලා නැහැ. ඉතින් ඒක හදන්න ඕනේ. ඉතින් ඔය ලස්සන කන්සෙප්ට් ගේන්න ඕනේ. හැබැයි ඒකට අවශ්‍ය බෑක්බෝන් එක අපි හදන්න එපා. වර්තන යටිතල පහසුකම් ටික හදන්න නැතුව ඒකට අවශ්‍ය විනිමය නීතිමය ප්‍රතිපාදන තියෙනවා නම් බස් නවත්තන්න ඕනේ තැන් බස් එන්න ඕනේ වෙලාවල් බස් එක අතන නවත්තන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙනවා නම් ඔය කන්සෙප්ට් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ඕක දලසලාපුර මැමතිවරයා ඇත්තටම එදා අපිට මතක ඇති ගෙනාවු බස් වලින් ඉතිරි වෙච්ච මුදල් වලින් CTB එකේ වැඩිම සේල්ස් ගෙනාවු අයට වාහනක් දුන්නා. 50 වෙනි සංවත්සරේ. 50 වෙනි සංවත්සරේට. ඉතින් ඕවා අලුත් දේවල් නෙවෙයි. හැබැයි එදා ඒක සාර්ථකව නොවෙන්න එක හේතුවක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. යටිතල පහසුකම්. මොකද එදා ගාලු පාරයි අද ගාලු පාරයි වෙනස්. ඊට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගාලු පාර හදන වැඩේ කාපාක් කොළඹ ඇතුල් වෙන තැන් රත්මලානේ කාපාක් ඉන්ට්‍රොඩියුස් කරන එක සහ කොළඹ ඇතුලේ වාහන පාක් කරන්න අවශ්‍ය තැන් හදුවේ. මොකද එහෙම පාක් කරන්නේ නැත්නම් මෙට්‍රෝ බස් එක නගින්නේ නැහැ. තමන් වාහනකින් ඇවිල්ලා වාහනේ පාරේ ආයින් නවත්තලා යන්න බෑනේ. ආරක්ෂිත නවත්තන්න. ඉතින් මේ යටිතල පහසුකම් ටික හැදුවේ නැත්නම් ඔය බස් ටිකට වෙන්නේ ඔය සෙතේම තමයි. මොකද ඊට පස්සේ අපේ පාරවල දුවන්න බෑ. ඊට පස්සේ ඒක කැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ආය යන්නර පරණ විදියට. අද මේ චීනෙම දැන් චයිනීස් බසස් වගේක් ගෙනල්ලා තියෙනවා. ඒතර ස්පෙයා පාර්ට් ප්‍රශ්න එනවා. ඒක ස්පෙයා පාර්ට් ආයෙ ගේන්නේ කොහමද? ඒකට මාස 8ක් යනවා නම් ප්‍රොකියුමන්ට් වලට බස් එක දිරලා ඉවරයි එන්ජින් එක කැඩි වෙනකොට. ඉතින් බෙහෙත් වලටත් ඒකමයි දැන්. අද බෙහෙත් ටිකක් තියෙනවා. ඒක නෑ කියන්න බෑනේ. අද කරාපිටි හොස්පිටල් එකේ බෙහෙත් ටිකක් තියෙනවා. කොළඹත් තියෙනවා. මැදවච්චියෙත් තියෙනවා. යාපනයේත් තියෙනවා. හැබැයි ඉතින් මේ තියෙන ප්‍රොකියුමන්ට් සිස්ටම් එක හැටියට අද පැන්ඩෝල් ගේන්න බං උදාහරණ මම බේත් ගැන වැඩි වචන දන්නේ නැති ඉඳ මම කියන පැනඩෝල් පෙත්තක් ගේන්න ඕන නම් අද ආණ්ඩුවට අද ඉඳන් මාස 8ක් 12ක් යනවා. ඒ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක. ඉතින් ඕක වෙනස් කරන්නේ නැතුව මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එක මැනේජ් කරා. අවුරුදු දෙකකට කලින් ප්ලෑන් කළා. ඒ ප්ලෑනින් වලට ගියා. ඒක යම් හේතුවක් මත සහ ඉමර්ජන්සි පර්චේසින් වලට ගියානේ. අන්තිමට ඒක හොරෙක් වෙලා නතර වුණේ. දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඉමර්ජන්සි පර්චේසින් ගියයි බෙහෙත් හිඟේ තියනවාද බෙහෙත් දෙනවද? දැන් මේ ආණ්ඩුව හිතනවා නෑ අපි ඉමර්ජන්සි කරන්නේ නැතුව අපි පාඩුවේ බලන් ඉමු කියලා බෙහෙත් නෑ දැන්. මේක තියෙනවා කියන්නේ ඉමර්ජන්සි පර්චේසින් කරද්දී සමහර වෙලට යම් කිසි කාරණාවක් වෙන්නත් පුළුවන්. අපි යන කන්දුෂණ අක්‍රමිකතා ප්‍රමාණය වැඩි වෙනවා. අක්‍රමිකතාවට වඩා මිල වැඩි වෙන්න පුළුවන්. ඒක අක්‍රමිකතාවයක්ද ව්‍යාපාරයක්ද කියන එක අර්ථකථනය කරන්න ඕනේ කරන අය සහ කවුද මැදිහත් වෙන්නේ කියන කාරණේ මත. හැබැයි දැන් අද තත්ත්වය දැන් එහෙමනම් ප්‍රොකියුමන්ට් එක වෙනස් කරන්න ඕනේ. ඒක කරන්නේත් නැහැ බෙහෙත් ගේන්නෙත් නැහැ. දැන් මේ විදිහට තව අවුරුදු දෙකක් ගිහිල්ලා ආණ්ඩුව මොකද්ද කියන්නේ අපි එක වංචාවක්වත් නැහැ බලන්නකො හරි ෂෝක් කියනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයට හැකර් කෙනෙක් පැනලා ඉතුරු කරගන්න සල්ලි ටිකත් උස්සයි යනවා. ඒතර වැඩි ගාණක් දීලා හරි බෙහෙත් ගන්න සල්ලි නැහැ ගිණුමේ. පෞද්ගලික බැංකුවේ රුපියල් බිලියන 13ක් බිලියන 13ක් උත්තලම් පැත්තේ ගිණුම් 5කට ගිහිලා තියෙනවා. දැන් අද වාටයි මටයි ගිහිල්ලා රුපියල් මිලියන බිලියන අමතක කරනවා. මිලියනයක් දාන්නකෝ වක් ගිණුමට. බැංකුව අහන්නේ නැද්ද කවුද දුන්නේ කියලා? ඇයි ගෙව්වේ කියලා? ඒතර බිලියන 13ක් ගිණුම් 5කට දානකම් ඒ බලන් හිටියේ. මුදල් අමාත්‍යාංශය හරි මහ බැංකුව. මහ බැංකුව ඩිටෙක්ට් වෙනවා. මේ මුකුත් පියවරක් ගත්තේ නැහැ. මේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මිලියනයක් හරි ලක්ෂ 2-3ක් දැම්මත් අහනවා ප්‍රශ්න. ඉතින් කවුද කාටද විශ්වාස කරන්න පුළුවන් මේක ආණ්ඩුව ඇතුලේ ඉහළ පෙළේ සම්බන්ධයක් නැතුව මේ බිලියන 13 එළියට ගියා කියලා? හැබැයි මේ ඉතුරු කරගන්න සල්ලි දැන් අර වැඩිපුර ගෙවලා හරි කමන්නේ නැහැ බෙහෙත් ගේන්න කියන තැන අනේ නැහැ අපි එහෙම කරන්නේ අපි ඉමර්ජන්සි පර්චේසින් වලට යනවා ඒක හොරකම් වෙනවා. එහෙනම් අපි මේ හරි ක්‍රමයට යනවා කියලා හරි ක්‍රමයට යන්නෙත් නැහැ. ප්‍රොකියුමන්ට් වෙනස් කරන්නෙත් නැහැ. ඉමර්ජන්සි පර්චේසින් වලට යන්නෙත් නැහැ. ජනාධිපතිවරයා කියනවා ත්‍රිලියනයක් ගිණුමේ තියනවා කියලා. ඒකෙන් පොඩ හැකර් කෙනෙක් පැල්ල උස්සගෙනත් ගිහිල්ලා. අන්තිමට ජනාධිපතිවරයා අවුරුදු 5 කියලා පස්ස ඇරලා බලනකොට ත්‍රිලියනෙත් නැහැ. බෙහෙතුත් නැහැ. පාර හැදින්නෙත් නැහැ. ගෙවල් හැදිලත් නැහැ. රටේ වැඩක් වෙලත් නැහැ. හැබැයි හොරකනුත් වෙලා. ඒ ත්‍රිලියන උස්සන් ගිහිල්ලා. ඉතින් ඔය ඔක්කොම ආණ්ඩුව ජනතාවගේ මේ කෙටි කාල සීමාවක් ඇතුළත මේ වෙච්ච සිදුවීම එක්ක අද ජනතාව පැහැදිලිවම මේ ආණ්ඩුව වැඩ කරන්න බෑ සවුමනාව මම දකින්නේ බැරි කම නෙවෙයි. Tamanට තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් නම් තමන් ඉන්න තැන හදා ගන්න පුළුවන් නම් රටේ ඉන්න මිනිස්සු ඉන්න තැන හදන්න බැරි නෑනේ. නේ? උමනාව නැතිකම. උමනාව නැත්තම් ආණ්ඩුව හිතනවා මර්ධනය කරලා බය කරලා ගහලා මේ ගේම් එක ආණ්ඩුවක් තව අවුරුදු 20කට ඉන්න පුළුවන් කියලා. ඉතින්
ඒක බලා ගන්න ඕනේ මැතිවරණකෙත් තමයි. අවසානයේ මගේ ප්‍රශ්නේ දැන් ආණ්ඩුව කියනවා අපිට වඩා හොඳ විපක්ෂයක් නැත්නම් අපිට වඩා හොඳ දේශපාලන ව්‍යාපාරයකට තමයි ඊළඟ බලය ගන්න පුළුවන් කියලා. ඒ හොඳ දේශපාලන ව්‍යාපාරය ඔබතුමාට ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවද? අර පරණ අඩුපාඩු පරණ වැරදි ඒවා හරියට හදාගෙන විතර ඉස්සරහට දේශපාලන ව්‍යාපාරය එහෙම ගොඩනගන්න ආණ්ඩුව විශ්වාස කරනවා නම් ඉතින් ආණ්ඩුවට කියන්න තියෙන්නේ බලය දෙන්න ලෑස්ති වෙන්න. ඔබතුමාලකට සූදානම්. පැහැදිලිව අපි හදනවා. අපි මේ රටේ තරුණ පරම්පරාවට ඔබින සහ විශේෂයෙන්ම සංස්කෘතියට ආගම දහමට අපේ කමට ගරු කරන අනන්‍යතාවයක් අපේ අනන්‍යතාවයෙන් වැඩ කරන්න පුළුවන් නූතන පරම්පරාවේ බලවේගයක් අපි හදනවා. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුවේ තියෙන ඡන්දපදන වෙනස් කරන්න පුළුවන් බලවේගයක් හදන්න පුළුවන්. මේ ඡන්දපදන වෙනස් කිරීමම පමණක් නෙවෙයි. වර්තමාන ආණ්ඩුව වගේම මේ රටේ ඉතිහාසය ආණ්ඩුව තුල තියෙන අත්දැකීම් එක්ක මේ රටේ නූතනත්වයට මුහුණ දෙන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි හදනවා. ආණ්ඩුව වෙනස් වෙනවා. ආණ්ඩුව කියන දේවල් අද තියෙනවා හෙට නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කොවිඩ් වලින් මිනිස්සු බේරගත්තු මිනිස්සුගේ ජීවිත බේරගෙන 5000 ඒවා දීලා තුන් පාරක් වතර එක මිනිහෙක් මිනිස්සෙක්ව බඩගින්න තියන්නේ නැතුව මේ ආයෝජකයොත් ගෙනල්ලා විදේශ අපනයන පිටරට නිෂ්පාදන වැඩිම ආර්ථිකය බවට පත් කරලා විදේශ රැකියාව වලට ගිහිල්ලා ආන සම්ප්‍රේෂණ වැඩිම යුගය බවට පත් කරලත් අපි ආණ්ඩුව අවුරුදු දෙකමාරෙන් විදුලිය කැපුණේ පැය 16යි අපි ගෙදර. දැන් මන්ත්‍රීතුමා එනං අපි බලාපොරොත්තු වෙනවා පෞල් පාලනය අවසන් වෙයි කියලා. පෞල් පාලනයක්ද නැද්ද කියන එක තීන්දුව කරන්නේ රටේ ජනතාව. දැන් මේ ආණ්ඩුව ගන්නකො. දැන් චතුරංග මහත්තයම ගමුකෝ අපි. තාත්තා පාර්ලිමේන්තුවේදී. තාත්තා පක්ෂේ ලේකම් පුතා ඉන්නවනේ. හැබැයි යාළගේ උදාහරණය මොකද්ද නෑ. අපි තාත්තා වෙනස් මං වෙනස්. ඒතර අපේ තාත්තයි මම වෙනස් නෑ. දැන් නෝනේ මහත්තයත් ඉන්නවනේ. අපි හිතුවේ අර යහපාලන ආණ්ඩුව විතරයි නෝනේ මහත්තයයි අවසාන වතාවට පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා. මම නම් කියන්නේ මේ ආණ්ඩුවෙත් ඉන්නවනේ. නෝනේ මහත්තයයි. දෙන්න දෙපැත්තේ වාටලා hina වෙන්නේ නැහැ. කොහොමද නෑ නෝනේ නෝනා වෙන නෝනා ඉන්න මහත්තයයි ඉඳලා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද නෝනේ මහත්තයයි දෙන්නෙක් වෙන්නේ කියලා. බැරි ඔය සියලු දේවල් තර්ක හැබැයි මගේ පවුලේ මට මගේ වගකීමකින් කියන්න පුළුවන් අපේ පවුලේ මං විතරයි ශෂි අමතුමා කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. තා දේශපාලන කරපු කෙනෙක්. ඒ අර වෙන කෙනෙක් දේශපාලනට ඉන්නේ නැහැ. ඔබතුමාගේ අනිත් පවුල් ගැන මම දන්නේ නැහැ. ඉතින් ජීවිප් එක කොහොමද තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ නේද? අපි දන්නේ නැතුව නෝල්ලා මහතුරු ඉන්නවද දන්නේ නැහැ ඇතුලේ. This is Sky News.